අයිබෝවන් අපි අද ජනබලය ව්ලොග් වැඩසටහනේ ඊළඟ සාකච්ඡාව වෙත යොමු වෙලා තියෙන්නේ විශේෂයෙන්ම පහුගිය මේ මාසේ පුරාවට ඒ කියන්නේ දැන් දවස් මම හිතන්නේ 22කට වගේ කිට්ටු වෙන්න එනවා මේ 20ක් 22ක් වගේ වෙනවා මේ යුද්ධේ පටන් අරන් මැද පෙරදිග විශේෂයෙන්ම ඉරානයේ ආශ්‍රිතව ඊශ්‍රායලය සහ ඇමරිකාව ආශ්‍රිතව ඇතිවෙච්ච යුද්ධමය තත්ත්වය. එතකොට මේ යුද්ධමය තත්ත්වය ගැන ජනබලයේ අදහස සහ ඒක වඩා සවිස්තරාත්මකව සාකච්ඡා කරන්න තමයි අද අපි අපේ සාමූහිකයේ විදර්ශන කණ්ඩායම්ගර ඒ වගේම කල්යාණන්ද පෙරේරා සහ රංගන ආරියදාසත් එක්ක අපි එකතු වෙලා ඉන්නේ. ඉතින් විශේෂයෙන්ම අපි දන්නවා මේ දැනට පේන්න තියෙන විදිහට නම් මම හිතන්නේ මේක ගැන මේ ගොඩාක් එළිය විශ්ලේෂණ තියෙනවා සහ දත්ත තොරතුරු විශාල වශයෙන් හොමාරු වෙනවා. මම හිතන්නේ අපි යම් ප්‍රමාණයකට යම් කිසි මේ ගැන අලුත්ම තත්ත්වය ගැන යම් කිසි විශ්ලේෂණයක් එක්ක මම හිතන්නේ අපි වැඩි බරක් අපි යොමු කරන්න අවශ්‍යයි. දැන් පවතින තත්ත්වයක් එක්ක කොහොමද රටක් විදියට එහෙම නැත්නම් ජාතියක් විදියට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න කියන එක. මොකද අපි දන්නවා මේ යන විදියට මුලින් නම් පුරේකතනය කරා මේ යුද්ධය ටිකක් මාසෙකින් එහෙම නැත්නම් දවස් ගානකින් ඉවර වෙන පැත්තකට යනවා කියලා මට හිතෙන්නේ. මේක මේ ටිකක් දිග්ගැස්සෙන යුද්ධයක් බවට පත් වෙන්න ඉඩකඩ හොඳටම වැඩි. එතකොට ඒකත් එක්ක විශේෂයෙන්ම අර්බුද ගණනාවක් පැන නගලා තියෙනවා. එකක් ලෝකෙම විශාල වශයෙන් මේ බලශක්තිය අර්බුදයක් පැන නගමින් තියෙනවා. ඒ වගේම ඒක මං හිතන්නේ විශාල වශයෙන් තෙල්ලින් වලට ප්‍රහාර එල්ලවීමෙන් ඒ වගේම ඒ පිරිපහදු ස්ථාන වලට විනාශ වීමෙන් ඒ වගේම ඒ සැපයුම් මාර්ග අඩාල වෙලා තියෙනවා. මෙන්න මේ වගේ කාරණා නිසා එක පැත්තකින් අර අපි කියන්නේ මේ මෑතක තියෙන අර්බුදයක් විදියට මේක මේ සැපයුම් දාමේ ප්‍රශ්නයක් විදියට මතු වුණත් මට හිතෙන්නේ මේක මේ ගෝලීයව ගත්තාම දීර්ඝ කාලීනව විශාල වශයෙන් බලශක්ති අර්බුදයකට යන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම විශාල පාරිසරික ප්‍රශ්නයක් මෙතන තියෙනවා වෙමින් යනවා. ඒ වගේම අපි දන්නවා මූල්‍ය බුබුලු වල නැත්නම් මූල්‍ය ගෝලයේ සිදුවෙමින් යන විශාල අර්බුද රාශියක් මේ අස්සේ මතුවෙමින් තියෙනවා. ඒ වගේම අපි දන්නවා මේ යුද්ධයේ ඇතුලේ සියලුම අර මානව හිමිකම් අර තිබිච්ච ජාත්‍යන්තරව තිබිච්ච ප්‍රඥාප්ති ඒ ගිවිසුම් ඒව සියල්ල උල්ලංඝනය වෙමින් තමයි මේ යුද්ධය ආරම්භ වෙන්නේ. එතකොට ඒ ජාත්‍යන්තරව තිබිච්ච ගිවිසුම් විශාල වශයෙන් මේවා ඇතුලේ අර්බුදයට යමින් තියෙනවා. මේ වගේ අර්බුද ගණනාවක් මේ යුද්ධය ඇතුලෙන් පැන නගලා තියෙනවා. මුලින් මම කැමති විදර්ශනයෙන් අහන්න මේ කොහොමද මේ විදර්ශනවා දකින්නේ මේකේ මේ දේශපාලන ආර්ථිකයේ පැත්තෙන් මොකද්ද මේ සිද්ධියේ පසුබිම සහ ඔයා කොහොමද ඒක දකින්නේ? ඔව් මම හිතන්නේ මේ යුද්ධයට අදාළව දැන් මේ ගෝලීය යුද්ධය තේරුම් ගන්න විවිධ මානයන් තියෙනවා. මත සමහරු මේක ආගමික මානයකින් තේරුම් ගන්නවා. ඒතකොට සමහරු මේක අර මිලිටරිමය බලතරංගය ඇතුලේ ඒ කියන්නේ කොච්චර මැරුණාද, කොච්චර ආයුධ පාවිච්චි වුණාද, කොච්චර මිසයිල් ගැහුවද මේ යුද තාක්ෂණයේ පැත්තෙන් කතා වෙනවා. මම කියන්නේ මේ හැම එකක්ම අඩු වැඩි වශයෙන් අදාළයි. නමුත් මම හිතන්නේ වඩා වැදගත්ම මානයක් තමයි මේ යුද්ධයේ පිටිපස්සේ තියෙන දේශපාලන ආර්ථිකය. ඒ කියන්නේ පොලිටිකල් ඉකොනොමි එක මොකද්ද? මම හිතන්නේ ඒක මම හිතන්නේ ගොඩක් විශ්ලේෂණ වලින් මම හිතන්නේ විශ්ලේෂණ අතරින් පතර තියෙනවා. නමුත් ගොඩක් මගහැරෙන කාරණයක් වෙලා තියෙනවා. දැන් පළවෙනියෙන්ම බැලුවොත් මම හිතන්නේ අපි හැමෝටම බලපාපු එක යුගයක් තමයි 90 දශකයේ. ඒතර 90 දශකයේ අපි කතා වෙච්ච දෙයක් තමයි ඒ කියන්නේ විශේෂම පෝස්ට් මෝඩර්න් ඊරා එකක් ආවිල්ලා තියෙනවා. ඊට කලින් තිබුණු අර මොකද සමාජවාදී නැත් ලෝක කඳවුර බිඳ වැටිලා ඊට පස්සේ ඇති වෙච්ච අලුත් සීතල යුගය. නිකන් අපිට ඒකට මොකද ඒ කාලේ පහු කාලිනෝ ඒක අදහසක් විදියට ගොනු කරන්න පුළුවන් වුණා නව ලිබරල් සම්මුතික යුගයක්. ඒ කියන්නේ මේ දකුණත් නැති වමත් නැති නිකන් ඒක ද්‍රවීය ලෝකයක් ඇවිල්ලා තිබුණා. මොකද මේ ඊට කලින් තිබුණු සීතල යුද්ධ කාලේ තිබුණේ කඳවුරු දෙකක් ප්‍රධාන වශයෙන්. එකපැත්තක තිබ්බ සෝවියට් මේ රාජ්‍ය පද්ධතිය නැත්නම් කොමියුනිස්ට් රාජ්‍ය පද්ධතිය, අනිත් පැත්තෙන් තිබුණා ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය මූලික විශේෂයෙන්ම ඇමරිකාව මූලික කඳවුර අතර නැත්නම් ධනේශ්වර කඳවුර අතර තිබ්බ සීතල යුද්ධය ඉවර වෙලා සීතලම කාලයකට ආවා. ඒකට කිව්වේ මොකක් නිව් වර්ල්ඩ් ඕඩර් එක කියලා. ඒක ඇමරිකාව තමයි එතකොට විජයග්‍රහණය අපිට කියන්න පුළුවන් නව ලිබරල්
නවලිබරල් යුගයේ විජයග්‍රහණය. ඒක ඇත්තටම ඇමරිකානු කාලයක ආරම්භයක් හරියටම ගත්තොත්. ඇමරිකන් ටයිම් එක. ඔව්. ඇමරිකන් ටයිම් එකක් ආවා. ඔව්. එතකොට ඒකට විටින් විට තර්ජන මතුවෙනවා. මොකද ඒකෙන් අර අපි කියන්නේ යම්කිසි විදියකට මේ අධිපති ඒ කියන්නේ අපිට ඒක ද්‍රව්‍ය ලෝකයක් වගේ පෙනුනට ඇත්තට මේකේ මර්ධනය කරපු දෙයක් තියෙනවානේ. ඔව්. ඒක අපි කියන මර්ධිතය කියලා. එතකොට මේ මර්ධිතය ඊට පස්සේ විටින් විට එන්න ගන්නවා. රයිට්. ඒ කියන්නේ ඇමරිකානු විජයග්‍රහණී ලෝකයට නැත්නම් ඇමරිකාවේ ඒක කේන්ද්‍රීය වෙලා යයි පේන ඒ ලෝකයට විශේෂයෙන්ම ආව මේ 2001 එල්ල කරපු මේ අල් කයිඩා ඒ පෙන්ටගනය සහ ලෝක වෙළඳ මධ්‍යස්ථානය එල්ල කරපු ප්‍රහාරය. ඒකට ඒක ලොකු සංකේතයක් අර තාම දවන්ත නිකන් කඩාවැටීමක පොඩි ඡායාවක් තිබුණා. ඊට පස්සේ තමයි ඇමරිකාව ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය කියන එක ආරම්භ කළා. එතනින් පස්සේ ඉරාකය ඇතුළු ඒ ආක්‍රමණය කිරීම සිද්ධ වුණා. නමුත් ඒ හැම එකකම ඇමරිකන් විජයග්‍රහණය මේ ඇමරිකාවේ ආධිපත්‍යය ලොකුවට හෙල්ලුන්නේ නැහැ. ඇමරිකාවට නැවත පුළුවන් වුණා අර තමන්ගේ මොකද්ද තරංගයේ ඉහළම ඉන්න තැන හැම වෙලෙම සලකුණු කරන්න. ඊට පස්සේ නැවත 2008 වගේ ආපහු මේ මූල්‍ය අර්බුදය ඇති වුණා ලෝකේ. ඒකට ඒකත් ඇමරිකාව මූලික වෙලා තමයි ඇති මේ ඇමරිකාවේ නිවාස ප්‍රශ්නය ඇතුලේ ඊට පස්සේ ඒක යුරෝපයට විසරණය වෙන මූල්‍ය අර්බුදය. ඒකට ඒක ඇතුලෙත් ඇමරිකාවට යම් ආකාරයකට ඉරුපද්‍රිතව මේ අර්බුද වුණා. නමුත් අර මං කියන්නේ ලෝකේ කොඩිය ගහගෙන එන ගමනට විශාල තර්ජනයක් වුණේ නැහැ. හැබැයි අර ඇමරිකාවේ බලය ක්‍රමයෙන් මේ සිදුවීම් වලින් දුර්වල වෙමින් ආවා. ඒතර අපි කියන්නේ ඇමරිකන් හෙජමොනිය කියලා. දැන් හෙජමොනිය කියලා කියන්නේ ඇමරිකාවට පුළුවන් වුණා මේ කැමැත්තේ ආධිපත්‍යය. අපි හෙජමොනිය කියන්නේ ඒකටනේ අර ඒ කියන්නේ සාමාන්‍ය මොකද අනුමැතියෙන් කැමැත්තෙන් සමාජයක් පාලනය කරන වක්‍ර පාලන ක්‍රමය. ඒතකොට ඒක ඇමරිකාවට තිබුණා මොකද ඇමරිකන් සිහිනය. ඔව් ඒකත් තිබුණා. අනිත් පැත්තේ ඇමරිකන් සිහිනය බලවත්. ඔව්. ඇමරිකන් සිහිනය නැත්නම් ඇමරිකන් පරිභෝජන සිහිනය මොකද බලවත්ව තිබුණා. සහ ඒක ලෝකේ වෙලාගෙන තිබුණා. ඔව් මේ ලෝකේ වෙලාගෙන තිබුණා. අනිත් පැත්තේ මට මතකයි මොකද ෆෙඩරික් ජෙම්සන් ඔය පෝස්ට් මොඩර්න් සොසයිටි එක ගැන යාගේ විග්‍රහය කියන මේ ලස්සන මේ පෝස්ට් මොඩර්න් ලස්සන ලෝකය මේකේ තියෙන පරිභෝජන ලස්සන ලෝකය ඇත්තටම තියෙන්නේ ඒක යට මේ ඇමරිකන් මිලිටරි බලය කියලා. හරි ඒක යට තිබුණා. ඒතර ඇමරිකන් මිලිටරි බලය පේන්නේ නැති තරමට තමයි පෝස්ට් මොඩර්න් ලෝකයේ ලස්සනට ඒක අපිට ඕන භාණ්ඩයක් ගන්න පුළුවන් නිදහස තිබුණේ. හැබැයි දැන් වෙනකොට මේ දැන් වෙලා තියෙන්නේ මේ මෙන්න මේ ඇමරිකන් හෙජමොනිය නිශ්චිත පැහැදිලි අර්බුදයකට පැහැදිලි කඩාවැටීමකට ලක් වෙන මම ඊයේ පෙරේද ඔය හේෂම සුබිච්චාමින්ද සහෝදරයත් එක්ක මමත් අපි දෙන්න කරපු මම හිතන වීඩියෝ මේ දෙක තුනක සාකච්ඡා දෙක තුනකත් ඔය කතාව මේ අවධාරණය කළා. එතකොට මේ ඇමරිකන් හෙජමොනියේ නිශ්චිත කඩාවැටීමක් තියෙනවා. එතකොට ඒකේ කඩාවැටීම ආරම්භ වෙමින් තියෙනවා. මම හිතන්නේ දැන් අපි යමින් තියෙන්නේ අර අපි කියන පුළුවන් මල්ටිපෝල නිකන් බහුද්‍රවීය ලෝකයකට. ඉස්සර තිබුණේ අර ඒ කියන්නේ ඔව් තව දෙකක් තිබුණා. ඊට පස්සේ එක ද්‍රව්‍යයක් වගේ පේන්න තිබුණා. දැන් බහුවිධ මේකකට මින් තියෙනවා. දැන් හෙජමොනිය කියන එකේ මේ ආර්ථික දේශපාලන මානයකුත් තියෙනවානේ. මම හිතන්නේ ඉදිරියට අපි කතා කරමු. ඇත්තටම ඇමරිකන් ආධිපත්‍යයේ ආර්ථික මානය තිබුණේ ඇමරිකන් ඩොලරය. රයිට් ඇමරිකන් ඩොලරය ඇමරිකාවේ තියෙන කරන්සි එකක් නේ. හැබැයි ඒක ජාත්‍යන්තර මේ මොකද ජාත්‍යන්තර මුදලක්. රයිට් ඒක ඕනෑම විනිමය ඒකකයක්. අවසාන ගණනය කරන්නේ ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව. ඒකට ඇමරිකාව නිරුපද්‍රිතව හැමදාම තිබුණේ උතන. හරි. ඒ කියන්නේ මොන අර්බුද ආවත් අල් කයිඩා එකෙන් ගැහුවාත් ඇෆ්ගනිස්තාන යුද්ධ පැටලුණාත් ඒක යුදමේ පසුබෑම් වුණත් මේ ඇමරිකන් ඩොලරයට තිබුණු මේ බලය. ඒකට ඒක ලෝකේ හැමතැනම තිබුණේ. ඒක ඇමරිකාව මොකද ඇමරිකාවට මොකද ඩොලරයට තියෙන ඉල්ලුම නිසාම ඇමරිකාවට පුළුවන් වුණා නිතරම මුදල් අච්චු ගහන්න. ඒකේ අර මේ දැන් අර 1971 දී අර මේ ඔය ගෝල්ඩ් බැක් එක අයින් කරනවා. ඒක තමයි. මහිලා කාරණේ වෙන්නේ ඒක දැන් මේක නිශ්චිතවම දැන් මොකද මැද පෙරදිගට සම්බන්ධ වෙන්නේ ඒක. ඔව්. ඒ කියන්නේ මොකද ඔය මේ නික්සන්ගේ මොකද ජනාධිපතිවරයාගේ කාලෙදී එතකොට මේ ඩොලරයට බැක් කරන්න තිබුණු රන් සංජීතය. එතකොට ඒක අහෝසි කරලා ඒක ඊට පස්සේ පෙට්‍රෝලියම් මොකද මේ හැම්බෙලේම ඕනේනේ යම් මුදලක්කට මේ සංජිතයක් ඕනේ මේක මනින්න සංජිතයක් ඕනේ ආධාරකයක් හසුබිම් ආධාරකයක් ඕනේ. එතකොට ඒකට තමයි ඊට පස්සේ ආවේ පෙට්‍රෝලියම් මේ ඒක ආවේ මේ ඒ කාලේ මොපෙක් මේ අර්බුදයක් ඇති වෙනවා. ඒ සියල්ලත් එක්ක මේ ඩොලරය කියන එක මනින පසුබිම් මිම්ම බවටපත් උනේ
මොකද මැද ප්‍රතික තෙල්. එතකොට ඒක තමයි ඔය පෙට්‍රෝලියම් ඩොලර් නැත්නම් පෙට්‍රෝ ඩොලර් කියලා එන්නේ. හරි එතනින් තමයි මොකද අපි දන්නවා මුළු ලෝකෙටම තෙල් ඕනේ. එතකොට තෙල් තමයි බලශක්තිකේ ඒ කියන්නේ මුළු ලෝකෙම පවතින බලශක්තිය මත. මොකද ඕක මේ සදාම් හුසේනුත් කිව්වා මේ යුගයේ කාට හරි හැරෙන්න කලින් එයා කිව්වේ කාට හරි තෙල් තියනවා නම් එයාට ලෝකෙම අයිති. හරි මේ ලෝකෙම ආධිපත්‍යයකට යාට යන්න පුළුවන්. එතකොට තෙල් මනින්නේ ඩොලර් වලින් නම් එතකොට උනේ මැද පෙරදිග. ඒ කාලේ ආධුනික රටවල් මේගොල්ලෝ ක්‍රමයෙන් මේගොල්ලෝ තෙල් හොයාගත්තා. ඊට පස්සේ ඒ තෙල් අලෙවි කරන්න. එතකොට ඇමරිකාවත් සමග තිබ්බ මේ ඇමරිකාව විසින් ඒකල කරපු මේ සම්මුතිය තමයි ඒ තෙල් අලෙවි කිරීම ඩොලර් වලින් තමයි කෙරෙන්නේ. රයිට්. එතකොට ඒගොල්ලන්ට අපි හිතමුද කටාර්, සෞදි අරාබිය ඔය අතර මොකද හටන් ගත්තේ සෞදි අරාබියෙන් 1974 තමයි ඔය එකඟතාවය ඇති කරන්නේ ඇමරිකාව එක්ක. රයිට්. එතකොට ඇමරිකාව කලේ මේ තිබ්බ මැද පෙරදිග කලාපේ රටවල් ටික. ඔය අපි තුමු ඔය කිව්ව බහරේන්, කටාර්, කුවේට්, සෞදි අරාබිය, ඊට පස්සේ එක්සත් අරාබි එමිරේට්ස් ඔය ඔක්කොම ටික රාජ්‍ය එක්සත් අරාබි රාජ්‍ය ඒ සියල්ල ඇතුලේ ඇතිවන තෙල් වලට ඒ තෙල් ඒගොල්ලෝ මිලදී ගන්නවා ගෙවන්නේ ඩොලර් වලින්. ඒ ඩොලර් ඊළඟ අර්ථය ඒ මැද පෙරදිග රටවල් විසින් ආයෝජනය කරන්න ඕනේ මේ ඇමරිකානු මූල්‍ය වෙළඳ පොලේ. රයිට්. එතකොට ඇමරිකානු මූල්‍ය වෙළඳ පොලේ, ඇමරිකානු කොටස් වෙළඳ පොලේ, ඇමරිකානු භාණ්ඩාගාර වෙළඳ කර ඕවයි. හරි. එතකොට ඒකට ඇමරිකාව දෙන සහනය තමයි මෙන්න මේ රටවල් වලට ආරක්ෂක ඒකට ආරක්ෂාව දෙනවා සහ ආයුධ දෙනවා. රයිට්. ඒවා නිකන් රාජාණ්ඩුනේ. ඒක ඇත්තටම රජ්ජුරුවන් විසින් පාලනය කරපු හදිසි මතුවෙච්ච මේ තෙල් නිසා මතුවෙච්ච රටවල්. රයිට්. එතකොට ඒවා ඇත්තටම මේ ජන සමාජ නෙවෙයි. එතකොට ඒවා රාජ්‍යයන් බවට පත් කරන්නේ අර ඇමරිකන් මේ ඇමරිකාවත් එක්ක තිබ්බ ගනුදෙනුව ඕකයි. දැන් වෙලා තියෙන්නේ මම හිතන්නේ ඉවර කරන්න. එතන දැන් වෙලා තියෙන්නේ මේ ඇමරිකන් ඩොලරයට තිබ්බ බලය දැන් ක්‍රමයෙන් මේ ලෝකේ මතුවලා ඉන්න අනිත් බලවතුන් එක විශේෂයෙන්ම චීනය. මේ අනිත් පැත්තේ රුසියාව ගත්තොත් මෙතන චීනය ගත්තොත් දැන් අපිට පේනවා මෑත කාලේ පුරාම යුවාන් වලින් පෙට්‍රෝලියම් ගනුදෙනු යුවාන් වලින් සිද්ධ වෙන එකක් වෙනවා. දැන් මෑතකද මේ කිව්වනේ මේ ඔව් ඒකයි මේ සෞදි අරාබියත් එක්ක තිබුණේ ඊපස්සේ වෙනිසුලාවත් එක්ක රයිට්. ඒතකොට තාම රහසිගතව යම් ආකාරයට යුවාන් ගනුදෙනුවක් ඒ කියන්නේ අපි කියන්න පුළුවන් ඒකට මොකද පෙට්‍රෝ යුවාන් කියලා. පෙට්‍රෝ යුවාන් ගනුදෙනුවකට ලෝකෙ හැරෙමින් ඉනවා. ඒ කියන්නේ දැන් ඉස්සර තිබුණ තෙල් වලට බලය ඩොලර් නම් දැන් තෙල් වලට බලය යුවාන් බවට පත් වෙමින් ඉන්නවා. මෙන්න මේ කඩාවැටීම ඇමරිකාවට තේරෙනවා. ඇමරිකාව ට්‍රම්ප්ට. හරි. ට්‍රම්ප් ඇතුළු මේගොල්ලන්ට මේක හැටහෙමින් තිබෙනවා. එතකොට ඒ නිසා තමයි ඇමරිකා ඊශ්‍රායල් ප්‍රහාරය එල්ල වෙනකොට ඒක ඉරානය ඊටාම නිවැරදිව දැන් ගොඩක් අය හිතුවට මේ ගහන්න නිකන් මේ මොකද්ද මේ අවුල් කරන්න වැඩේ කියලා ඇමරිකාව ගහනකොට අරේ ගැව්වා මේගොල්ලන්ගේ ආධාර ඊට පස්සේ ඒකට සාම සාකච්ඡාවට කැඳවන්න වගේ එකක් නැහැ. ඇත්තටම ගහන්න ඒ කියන්නේ ඉරානය ගහන්න ඕන තැනට මේ ගැහුවේ. රටයිට ඒක නෑ මේ ඇමරිකාව ගහන්න ඕන එක හරි. මොකද ඇමරිකාව ගහන්න ඕන ඉරානය. හරි ඒ හේතුව තමයි අර නිසා. මොකද ඒගොල්ලන්ගේ පෙට්‍රෝ ඩොලර් ආධිපත්‍ය මුළු බලින්ම කඩා වැටෙමින් තිබෙන කාලයක් මේ. රයිට්. ඒතකොට ඉරානයේ අනතුර තියෙන එතන ඉරානයේ මේ නාස්තික කතා ඔක්කොම එන්නේ ඒ කියන්නේ ඒක මොකද ඒක කියන්නේ. හැමදාම තිබුණා ඉරාකේත් ඔක හොයාගන්න කියන්නේ මේ මොකද්ද මේ ඔන්න හොයාගත්ත මෙන්න හොයාගත්ත රසායනික ආවි හොයාගත්තා කියලා. ඒ වගේ එකක් දාලා ආවේ ඇත්තටම අර මොකද ඇමරිකන් හෙජමොනියේ තිබ්බ ඩොලර් ආර්ථික බලය. ඒක කඩා වැටීම සහ යුවාන් ඇතුළු මේ අනිකුත් මේ මූල්‍ය සංචිත ඔය වල ගැතියමින් තිබ්බ වර්ධනය. මොකද ඔක සදාම් හුසේන්ට උනේත් ඒකමයි. දැන් සදාම් හුසේන්ව මැරුවෙත් මේ සදාම් හුසේන් උත්සාහ කළා පෙට්‍රෝ ඩොලර් බැලුවට යම්කිසි අරාබි මුදල් ලේඛකයෙක් මේ තෙල් හුවමාරුවට ගේන ඒක කරපු හැටියේ සදාම් හුසේන් ඉස්සුවා. වෙනසියුලාවෙත් පොඩි ඊට කලින් මේ ලිබියාවේ මොකද එයා උත්සාහ කළේ යුරෝ හරහා කරන්න මේ ගඩාවි. ඒතකොට ඒක පටන් ගත්ත හැටි ඇමරිකාව මේ ඇටැක් එක දුන්නා. ඒකම තමයි දැන් මේ ඉරානයටත් උනේ. ඉතින් ඒ නිසා මේකේ මොකද ඒකේ මම හිතන්නේ තාම වැදගත් පැත්තක් තමයි මෙන්න මේ ඩොලර් නැත්නම් ඇමරිකන් හෙජමොනියේ තිබුණු ඩොලර් බලය. රයිට්. ඒ තිබු භූගෝලීය බලය තිබුණු ආර්ථික භූගෝලීය බලය කඩා වැටිලා වෙනත් විශේෂම යුවාන් මූලික වෙනත් ආර්ථික බලවතුන්ගේ මුදල් ඒකක මතින් මේ ලෝකේ දැන් ආර්ථික කේන්ද්‍රයන් වෙනස් වෙමින් තියෙනවා. ඉතින් ඕක තමයි ආරම්භයක් විදියට මේ එතකොට මේ පොඩ්ඩක් වෙන පැත්තකට හැරුණොත් මම හිතන්නේ මේ විදර්ශනගේ ආර්ථික දේශපාලන ආර්ථිකය පිළිබඳව විශ්ලේෂණයත් එක්ක අපි ඒක වෙන තලයකට හැරුණොත් මම හිතන්නේ මේ රංගන මොකද හිතෙන්නේ මේ
මේ ඉරානය ඉරාක සහ ඊශ්‍රායලය ඇමරිකාව අතර තියෙන මේ බල අරගලය සහ බල තුලනය මේවා ඇතුලේ තියෙන දේශපාලනය ඇතුලේ මේක ඉතිහාසය මොකද්ද මේ කොහොමද ඔයාලට හිතෙන්නේ මේක මේ මට හිතෙන්නේ ඔයාලට වෙන කියවීමක් මේ ගැන තියෙනවා මම ඔතේ කතා කරාම තේරෙන්නේ. ඒ කියන්නේ දැන් අතන ඉතිහාසය කියලා ගත්තාම ඔය අපි දැන් 79 මං හිතන්නේ ෂා මේ කියන්නේ 79 තමයි මේ ඉරාන විප්ලවයේ ඇතුලේ දැන් හුමේනි එන්නේ. ඇවිල්ලා මේ ඉරානයේ බලය මේ අරගන්නේ. ඒ කියන්නේ පන්සි ඉඳලා මම හිතන්නේ. ඒකට දැන් දැන් ඊට කලින් ඇත්තටම අපි ගත්තාම මේ ඉරානය කියලා කියන්නේ ඔය ඉරානය කියන්නේ ඉරානය අරාබි රටක් නෙමෙයි. නමුත් මේ කියන්නේ ඉරානය මේ කියන්නේ ඒ කලාපයේ තියෙන මේ ඒ කියන්නේ අරාබි රටක් නෙමෙයි පර්ස් මේ ඉරානය කියලා කියන්නේ මේ අරබික් කන්ට්‍රි එකක් නෙමෙයි ඉරානය කියලා කියන්නේ. ඉරානය කියලා කියන්නේ අරාබි කියන්නේ ඒ අරාබි වලට අයිති වෙන රටක් නෙමෙයි. ඒතර ඉරානයේ ඒ කලාපයේ දැන් ඇත්තටම ඉරානය ඒ කියන්නේ ඇමරිකාව සහ ඊශ්‍රායලය සහ ඉරානය ඔය පාර්ශ්ව තුන තමයි මිත්‍ර සන්ධානයේ ඔය කලාපේ. එතකොට මේ ඉරානයේ ඒ දැන් ෂා පාලන කාලේ ඒ කියන්නේ ඔය 77 කාලේ වෙනකම්ම මේ යුදමය වශයෙන් ඉරානයට අවශ්‍ය ආධාර හරි ඒවා ඔක්කොම හම්බ වෙන්නේ ඊශ්‍රායලෙන්. එතකොට මේ තාම දැඩි සන්ධානයක් තිබ්බා මෙතන. එතකොට මේගොල්ලන්ගෙන් දැන් මෙහෙම තියෙන එක ඇතුලේ තමයි ඒ ඉරානයේ ඇතුලේ ඊට පස්සේ ඒ අරගලය ඇති වෙන්නේ. හරි විප්ලවයේ ශාව මේ පළව හැරලා ඊට පස්සේ මේ හුමේනි එනවා හුමේනි ඇවිල්ලා මේ බලය අල්ල ගන්නවා. ඒතර මෙන්න මේ தත්ත්වය යටතේ තමයි මේ අද තියෙන දැන් මේ අද අපි දකින මේ ඒ தත්ත්වය නිර්මාණය වෙන්නේ. ඒතර අද වෙනකොට මේක හිතා ගන්නත් බෑ. නැත්නම් ඉරානය කියලා කියන්නේ මේ මිත්‍ර රටක් කියලා දැන් ඔකේ මම පොඩි ප්‍රශ්නයක් අහන්නම් ආයෙම මේ රංගනේ කියන්නේ දැන් මචං මේ අර මේ එකක් තියෙනවනේ මේ ඔය දැන් අපි දන්නවා මේ ඉරානයට පහර දෙන්න කලිනුත් මේ මාසෙකට විතර කලින් ඉඳලා විශාල විරෝධයක් ආවනේ කුමේන් රජයට පාලනයට විරුද්ධව විශාල කැරැල්ලක් ආවනේ ඉරානයේ ඇතුළෙම. ඔව් එතකොට දැන් මේගොල්ලෝ කියනවනේ මේ පාලනය පළවා හරින්න තමයි යුද්ධය ඕනේ කියලා. ඇමරිකාව කියනවනේ මේක ප්‍රජාතන්ත්‍රවාදී කරන්න ඕනේ දූෂිත පාලනයක් තියෙන්නේ. ඒකට තමයි මේ ඒක තමයි මේ ඒගොල්ලෝ කරේ පහර දුන්නේ ඒකට කියලා. එතකොට හරියට ගත්තාම මේක ඇතුළෙම වර්ධනය වෙච්ච එකක් තිබ්බ මේ පාලනය බිඳ වැටෙන්නම. ඔව් ඒ අදහස ඇත්තටම දැන් උතන හරි දැන් අපිට සාමාන්‍යයෙන් උතන පොඩක් අපි මෙහෙම පොඩි පැහැදිලිකම කරන්න. ඒ කියන්නේ දැන් නෙතන්යාහු ගත්තාම නෙතන්යාහු දිගටම හැම වෙලාවෙම නෙතන්යාහුගේ ඔය මේ මීට කලින් ඔය වංචා යම් දූෂණ ගැන එළියට එනකොට නෙතන්යාහු හැම විටම මේ කරපු දේ තමයි ඉරානය සමග යුද්ධයක් දියත් කරන එක. හරි? ඒ කියන්නේ අර ඊශ්‍රායලේ බේරගන්න හරි රට බේරගන්න යුද්ධ කරනවා වගේ. ඔන්න ඔය ඕක තිබ්බා. right එතකොට දිගින් සාමාන්‍යයෙන් අර ඔතන දැන් ඔයා මේ අපි තව අහන එක ඇවිල්ලා මචං දැන් ඔය ඒ කියන්නේ මෙන්න මෙහෙම අරගලයක්ත් තිබ්බා right එතකොට ඒ අරගලයේ තිබීම සහ මේ යුද්ධය අතරින් සම්බන්ධය මොකක්ද කියලා ඔයා මතු කරන ප්‍රශ්නයක් තියෙනවනේ. එතකොට එතන හරි අපූර්ව තැනක් තියෙනවා. දැන් අපිට මේ බැලූ බැල්මට හිතන දේ තමයි දැන් මේ යුද්ධය මේ අරගලයට සහයක් වෙනවා කියලා කියන එක. හැබැයි මේ බොහොම මේක අර concept එක තියෙනවා අර මේ rally around the flag කියලා. ඒ කියන්නේ මේ ඔය ඕනෑම දැන් රටක අභ්‍යන්තර අරගලයක් තියෙනකොට ඒ අභ්‍යන්තර අරගලයට සහයක් වශයෙන් බාහිරින් එන මේ අභියෝග ප්‍රහාර විසින් කරන්නේ අර අභ්‍යන්තර අරගලය ශක්තිමත් කරනවා වෙනුවට ඒ අභ්‍යන්තර අරගලේ යටපත් කරලා මේ මුළු ජාතියක් විතර ඒක වටේ එකතු වෙනවා. හරි? එතකොට වෙලා තියෙන එක දැන් ඉරානයේ දැන් ඉරානයේ වෙලා තියෙන්නේ දැන් ඉරානයේ එන්නේ අර මිලිටරි අර තනි බලය ජාතියක් විදිහට ස්ථාපිත වෙලා තියෙනවා. දැන් මෙන්න ඉරානයේ ස්ථාපිත වෙනවා. දැන් හරි ප්‍රශ්නයක් තියෙනවනේ. දැන් මේක එකපාරටම මේ ඊශ්‍රායලට ඕනේ මේක නෙමෙයිනේ. හරි ඇමරිකාවට මේක නෙමෙයි. දැන් ඇයි එහෙමනම් මේක කරන්නේ? හරි? එතකොට මේ මෙතන තියෙනවා එකක් ඇයි ජනවාරි මාසේ වෙනකොට ඒ කියන්නේ ඉතිහාසයේ දැවැන්තව මේ නැගිටීමක් ඒක. හරි? ඉරානි දැවැන්ත ජනතා නැගිටීමක් තියෙනවා.
දැන් මේ ජනතා නැගිටීම තියෙනකොට දැන් මේ ජනතා නැගිටීමට සහායක් ලෙස අපි හිතමුකෝ මෙන්න මේ යුද්ධය කරනවා කියලා. ඒ යුද්ධේ සහායක් ලෙස කරන දේවල් ටිකක් තියෙනවා. මොනවද? ඛොමේනියෝ ඝාතනය කරනවා. හරිද? ඛොමේනියෝ ඝාතනය කිරීම ඒතර මෙන්න මේක එකපාරටම හරි. බැලුව බැලමට ඛොමේනියෝ ඝාතනය කිරීම ඇතුළතදී මේ සහායක් වෙන්න පුළුවන්. හැබැයි මෙන්න මේ අර ඒ සහායක් වෙන්න පුළුවන් කිව්වේ අර ප්‍රජාතන්ත්‍රවාදය නැගිටීම. පෙළපාලි කියන්නේ මේ ඉරානයේ අයම ජනතාවම යම් කණ්ඩායම් පෙළපාලි ගියා මේ අරුණුවට තිබුණා. ඔව් ඒක විශාල වශයෙන් විශාල වශයෙන් තිබ්බා. පාරට එළියට එතකොට මේ ඔන්න හරි. එතකොට මේ විරෝධයේ අර ෆ්ලැග් එක තමයි ඛොමේනි කියන්නේ. ඛොමේනි කියන චරිතය. ඒ තමයි විරෝධයේ අවුලවන තැන. හරිද? එතකොට එතනදී මේගොල්ලෝ දැන් ඛොමේනිව ඝාතනය කරනවානේ. ඛොමේනිව ඝාතනය කිරීමෙන් ඇත්තට මොනවද බලාපොරොත්තු වෙන්නේ? දැන් අපිට දැන් ඒක එකපාරට අපිට බොහොම තාර්කික උත්තරයක් නැහැනේ. දැන් මම මෙහෙමයි. ඛොමේනිව ඝාතනය කිරීමෙන් මෙන්න මේක අඩපණ කරනවා කියලා කියන්න බෑ. නමුත් අපි හොඳටම දන්නවා මම කියන්නේ ඉරානයේ අවුරුදු 40ක් තිස්සේම මෙවැනි අවස්ථාවක මුහුදීම සඳහා තමයි ඒගොල්ලෝ සිස්ටම් එක හදලා තියෙන්නේ. ඛොමේනි නැති වුණත් මේක යන්න පුළුවන්. ඛොමේනි පුතා ඉන්න එහෙම රයිට්. එතකොට අනිත් පැත්තට ඛොමේනිට වයස අවුරුදු 86කට වැඩිනේ. එතකොට සමහරට ස්වභාවික මරණයක් ලැබෙන්නත් තිබ්බා හරිද? එතකොට ඛොමේනිය ඝාතනය කිරීම ඇතුළතදී නිකන් අර අපිට බැලුවම නේද මේ ඛොමේනිය ඝාතනය කිරීම ඇතුළේ අර මේ ඒ සතුරා ඝාතනය කිරීම වෙනවා වගේම සතුරාට එරෙහිව සටන් කරපු පාර්ශව හරි ඒගොල්ලන්ගේ අර තිබ්බ එකමුතුව අර ඒ අර්ථයෙන්ම සමහරට මේ පොඩක් දියාරු වෙලා යනවා. මොකද ඒ ඝාතනය නිසා ඒක බෝම්බ දානවා නේ. අනිත් පැත්තට මේ කුමේනි පවුලට විශේෂ වරප්‍රසාදයක් විශේෂ බලයක් මේ වෙනකොට හම්බෙලා තියෙනවනේ. ඒ කියන්නේ ආධ්‍යාත්මික නායකයා පුතා බවට පත් කළා. නැවත ඒක ස්ථාපිත වෙලා තියෙනවා. එතකොට දැන් අර අපි හිතුව ස්වභාවික මරණයකට පස්සේ කුමේනිගේ පුතාව ආපහු ආධ්‍යාත්මික 나යකයා වුණා නම් ඒක නිකන් ඒකට එච්චර මේ දැන් කුමේනි ඉරානයට එනකොට 78 රයිට් මං හිතන්නේ බිලියන් කියන්නේ මිලියන 10කට වැඩි ජනතාව පාරට වෙලා හිටින් පිළිගත්තා. ඒ කියන්නේ ඒ කුමානි නෙමෙයි. මේ දැන් ඉන්නේ 88 ආපු කුමේනි. හරි. ඒ කියන්නේ හරි. එතකොට මේ කරා කුමේනි කියලා කියන්නේ මේ ඒක ඇවිල්ලා මේ අර නෙමෙයි කුමේනි කියලා කියන්නේ ඒක අර ඒක ඇවිල්ලා මේ පොසිෂන් එකනේ කියන්නේ. ඒක තුන්වෙනි එක. ඒක පොසිෂන් එකනේ. හරි. එතකොට දැන් ඒ එනකොට අර බිලියනයකට වැඩි ජනතාවක් ආවා. හරිද? මේ පාරට ඇවිල්ලා පිළිගත්තා. මොකද ඒ තරම් ලොකු මේකක් තිබ්බා. හරිද? ඊට පස්සේ එතේ ඉඳලා දැන් එනවනේ. දැන් මේ එනකොට දැන් ඒක තමයි ඒක කුමේනි පවර් එක. හරිද? දැන් කුමේනි ගැන කියනවනේ මේ ඒ කියන්නේ ඔහු වගේ ඒ කියන්නේ ඒ ඔරිජිනල් ඔහු වගේ නායකයෙක් මීට අවුරුදු 800කට පස්සේ මේ වගේ කෙනෙක් මම මේ දැක්කා මේ ඒ කියන සහ මේ තව අවුරුදු 1000කට බිහි වෙන්නේ නැහැ කියලා. ඒ තරම් එකක් තිබ්බනේ. එතකොට දැන් ඒක අර මේ දැන් ටික ඒක පොඩක් දියාරු වෙනවා. හරිද? අර අපි කියන ඩක් සුප් එක තියෙන ඒ සුප් එක හරිද සුප් එක. ඒ වගේ නෙන්නේ. දැන් එහෙම ඇවිල්ලා දැන් මෙතනදී දැන් අර එකපාරට මේ ඝාතනය තුලින් එනවනේ මේ එයාගේ පුතා එන්නේ අර දැන් පියාව ඝාතනය කරපුවාමනේ. දැන් ඒතර එතන නික එකපාරටම එයාගේ දැන් එයාව ඒ දුරයට එළඹීම තියෙනවනේ. ඒකට වඩා තව මේ වැලිඩිටියක් ලැබෙනවා. අර නිකන් අරයා මැරිලා ඊට පස්සේ මේ අර පරම්පරාවෙන් ඊළඟට එනවා කියලා වගේ ආවනම් ඒක සමහරට නොවෙන්න තිබ්බා. හරිද? මේ ඔක්කොම ටික අර නැගීගෙන එන විප්ලවය දියාරු කරලා දාන විරෝධ දියාරු කරලා දාන සාධක. එතකොට මේ අනිත් පැත්තට මේ පාසලකට බෝම්බ දාන එක. දැන් ඒක වැරදීමක් කියලා කියන මම කියන්නේ ඒ කියන්නේ වැරදීම් කියලා කියනවා හරිම මේ යුද්ධවලදී වැරදීම් කියලා කියන ඒවාට අවිලා ඒකට වෙනම තේරුම් තියෙනවා ඉතින්. එතකොට දැන් ඔය ඒ මොකද පාසලක් තියෙන තරක් නේ පාසලකට බෝම්බයක් මම කියන්නේ මෙච්චර මේක කරන්නේ පාසලකට එහෙම බෝම්බයක් කරනවා කියලා කියන එක මේ හරිම පුදුමාකාර විදිහේ වැරදීමක්. ඒ වැරදීම දැන් ඒක ඇතුළත තමයි මොකද වෙන්නේ? ඒක ඇතුළත තව දුරටත් මේ අර සතුරාව බලවත් වෙලා පේන කියන්නේ දැන් අර රාජ්‍යයට විරුද්ධ දැන් පවතින ඉරාන රාජ්‍යයට මේ විරුද්ධ වීම තව දුරටත් දුර්වල වෙනවනේ. මේ තරම් දේවල් කරලා තියෙනවා. හරි. ඒතර මෙන්න මේවා මම කියන්නේ මේ බොහොම මේ නිකන් මේකේ සැලසුමක් මට මේ රංගන පොඩ්ඩක් ඔය ට්‍රම්ප්
ට්‍රම්ප්ට ඇයි ඕන වෙන්නේ මේක? ට්‍රම්ප් එතකොට දැන් අර මට හිතෙන එක තමයි දැන් ඔය මේක ඇතුළේ මෙන්න මේ තියෙන කාරණා එක්ක දැන් අපි චුට්ටක් බලමුකෝ බැරි වෙලා හරි මෙන්න මේ ඉරානයේ අරගලය බැරි වෙලා හරි ජයග්‍රහණය කරලා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ඉරානයේ ගොඩනගුණා නම් ඒක මොන විදිහට ඊශ්‍රායල බලපායිද? දැන් මුළු අවුරුදු මේ ඉතිහාසයේම ඊශ්‍රායලට මේ තියෙන මේ ආධාර සියල්ලම හම්බ වෙන්නෙම මෙන්න මේ සතුරන් ඉන්න නිසානේ. මේ තියෙන මේ බලපෑම ඇතුළේ. ඒතර මේ ඒ කියන්නේ ඊශ්‍රායල එක තැනක ඔකේ මේ ඊශ්‍රායල එක තැනක මේ යුද්ධේ තමයි විකුණාගෙන කන්නේ. ඔව්. ඒ කියන්නේ ඒකට කියනවා අපි එනිමි ෆැක්ටර් කියලා අපි කියන්නේ හැම වෙලාවෙම සතුරන් යැපෙන්නේ සතුරා මතමනේ. දැන් උදාහරණයකට දැන් යුද්ධ තිබ්බ කාලේ සමහරලාට මේ දකුණේ සමහර ජනමතය පොඩ්ඩක් යුද්ධකාමී නොවි පොඩ්ඩක් සාමකාමී වෙනකොට එල්ඩි බෝම්බයක් පුරනවා. ඒ කියන්නේ හැම විටම ඕනේ ඒ පැවැත්ම. ඒතර ඔය පැවැත්ම තමයි ඊශ්‍රායල මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඊශ්‍රායලට ඒ බටහිරින් තියෙන අනුකම්පාව. හරි අනිත් පැත්තට මේ දැන් මේ වෙලාවේ බැරි වෙලා මේ දැන් මේ ඊශ්‍රායල කරලා තියෙන මම කියන්නේ මේ අර මේ ඝාතන ටික මේ කොයිද ගාසාවල අසල ඒ තියෙන මම කියන්නේ මේ මෑත ඉතිහාසයක වෙච්ච කියන්නේ බොහොම අපකීර්තිවත්ම සිදුවීම් කියන්නේ ඒ ළමා මරණ කොච්චරක් වෙලා තිබ්බද? දැන් ඒක යට ගියා මේකෙන්. ඒක යට ගියා මේකෙන්. එතකොට ඕවා උඩට ඉරානය බැරි වෙලා හරි ඉරානයේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වෙන්න ගත්තොත් ඉරානය පිළිගන්න ගත්තොත් ගාසාවලට ඉරානයට තියෙන ගාසා ගැන ඉරානයේ තියෙන ඒගොල්ලන්ගේ සේක වැඩි වෙනවා සහ ඊශ්‍රායලයේ තිබ්බ අර මේ දක්වා පවතින තිබ්බ නැරටිව් එක අභියෝගයට ලක් වෙනවා. එතකොට ඕකින්ද අපිට මේ ඒ කියන්නේ ඊශ්‍රායලයට මම හිතන්නේ නැහැ මේ තියෙන තත්ත්වයට නෙතන්යාහුට කවදාත් ඕනේ කියලා සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී ඉරානයක් දකින්න. එතකොට වක්‍රාකාරයෙන් මේක පවත්වාගෙන ඒ කියන්නේ දුර්වල කරලා පවත්වාගෙන යන්න. රයිට්. මොකද්ද මේ කල්යට මොකද මේ හිතෙන්නේ මේකේ මේ අර ඔය කියන ලෝක තත්ත්වය ඊළඟට මේ ලංකාවේ මේකත් එක්ක මේ අපේ කට්ටිය මේක අපේ ජාතිවාදීන් එක විදියකට මේකේ මේ පිල් බෙදිලා ඉන්නවා මේ ඒ කොහොමද සහ ඒගොල්ලෝ මේකට ප්‍රතිචාර දක්වන විදිය මේ වගේ එහෙම මොකද හිතෙන්නේ කල්යට මේ අපේ මනස එහෙම නැත්නම් ලංකාවේ මනස කොහොමද මේක ඇතුලේ බෙදිලා තියෙන්නේ මේ ඉරානයේ සහ මේ ඊශ්‍රායලයේ ඇමරිකාව අතර යුද්ධ ගැටුම මැද්දේ අපේ මෙහි තියෙන තත්ත්වය මොකද්ද මේ වාමාංශිකයෝ ජාතිවාදීයෝ ජාතිකවාදීයෝ කොහොමද මේක ඇතුලේ මේක මේ බෙදාගෙන තියෙන්නේ පොඩ්ඩක් ඒක ගැන පොඩ්ඩක් කියන්න බලන්න. මට මතක් වෙන්නේ මෙහෙම දැන් ට්‍රම්ප් බලයට එන්න ඉස්සෙල්ලා ට්‍රම්ප් යෝජනා කරපු දෙයක් තමයි සහ එයා පෙනී හිටපු එයා ඇමරිකන් ජාතිය ගොඩ ගන්න එන ජාතිකවාදී ඇමරිකන් ජාතිකවාදී නායකයෙක් විදිහට තමයි පෙනී ඉන්නේ. ඒකට මේ ඒක නිසා ලංකාවේ ජාතිකවාදීනුත් ටිකක් සතුටු වුණා. මම දැක්ක අද ෂෙයා වෙනවා මේ වීඩියෝ එකක් මේ නලින්ද සිල්වා සතුටු වෙනවා මේ අංගිසුමන සේකර දාලා තිබ්බා මේ කළා. එයාගේ මේ ට්‍රම්ප් ජයග්‍රහණය ගැන මට හරි අද සතුටුයි. ලොකු සතුටක් ලැබුවා මේ ලංකාවේ ජාතිකවාදී කඳුර මේ ගෝඩ්ෆාදර් වෙච්ච නලින්ද සිල්වාගේ සතුට. ඒතකොට ඒගොල්ලෝ සතුටු උනේ මෙයා මේ අර ඇමරිකන් ජාතිය දැන් මේ අය සතුටු වෙන්නේ ලංකාවේ අපිට හිතා ගන්න පුළුවන් නේ. එයා ලංකාවේ ලාංකීය ජාතියක් ජාතිකවාදී පිළිබඳව තියෙන ආස්ථානකින් තමයි එකඟ වෙන්නේ. එතකොට එයත් උත්සාහ කරේ පෙනී හිටියේ මේ තියෙන අර්බුදයට එක විසඳුමක් විදියට. ඒ කියන්නේ ඔය දැන් ලෝක පරිමාණයෙන් තියෙන අර්බුදයටයි ඇමරිකාවට බලපාලා තියෙන ප්‍රශ්නයි ඔක්කොමත් එක්ක. මොකද ඒගොල්ලන්ගේ අර අධිපරිභෝජනවාදය පිළිබඳව උදාහරණයක් කියනවා නම් එහෙම දැන් ලංකාවේ අපි ලංකාව උදාහරණයක් ගත්තොත් එහෙම ලංකාවේ අපේ වියදම මේ එකක් නම් මේ ඒ වගේ අපේ පරිභෝජන වියදමේ රටාව එකක් නම් ඒකේ ඒ වගේ 15 ගුණයක් තමයි ඇමරිකන් පුරවැසියෙක්ගේ මේ ඒකකයේ වියදම කියලා කියන්නේ. ඒකට ඉතින් අපි ගත්තොත් එහෙම දැන් චීනයේ කෝටි 130ක් විතර වගේ හිටියටත් වඩා වැඩි මේ ඇමරිකාවේ ඉන්න ජනගහනයේ පරිභෝජනයේ මේ ප්‍රතිශතය ගත්තම ඒක වඩා වැඩි. ඒකත් බැඳෙනවා මේ ලෝකේ තියෙන වෙළඳාමත් එක්ක. මොකද අපි දැන් අපේ අපනයන 20ක් යවන්නේ ඇමරිකාවටනේ. ඒකට ඒ කියන්නේ මේ
දැන් ඒගොල්ලන්ගේ තියෙන පරිභෝජනයේ හැම දෙයක්ම හැම පැත්තක්ම ගත්තම ඒතකොට එයා මූණ දෙනවා. ඒක නිසා එයා පෞගේ කාලේ මේ UN එකේ තිබිච්ච ගොඩක් සංවිධාන වලින් අයින් වුණා. මේ ඇමරිකන් පංගුව දුන්න කොටස් වලින් අයින් වෙනවා. ඒ කියන්නේ WHO එකෙන් අයින් වුණා. ඔව්. ඊට පස්සේ පැරිස් සමුළුවෙන් අයින් වුණා. ඔව්. පෞගේ ටිකේම ඒ වගේ අයින් වෙලා සියලුම අර ජාත්‍යන්තර ප්‍රඥප්ති පරිසර මේ සංවිධාන පරිසරය අයින් වුණා. මේ බරපතල මේ ගැටලුවක්. මොකද මේ සියලුම ජාත්‍යන්තර සම්මුතින් වලින් අයින් වුණේ. එයා මං හිතන්නේ ඒකේ පංගුව ඒ කියන්නේ ඒකේ ෂෙයාර් එක දෙන්න ඕනේ නැහැ කියලා. මොකද ඒක දරන්න බෑ. දරන්න පුළුවන්. නමුත් ඒක අනවශ්‍ය වියදම් කියලා. එයා නෑනේ. එයා ගනුදෙනු කරන්නේ නෑනේ මේක මේ. ඔක මේ කල්ල වියදම විතරක්ද එහෙම නැත්නම් මේ අර හයිඩ්‍රෝජන් එකක් තියෙනවා. හයිඩ්‍රෝජන් එකක් තුලනේ ඒගොල්ලෝ අන්තර්ජාතික අන්ත දක්ෂිණාංශික අර පරිසරය විනාශ වුණත් කමන්නේ මේ කාර්මිකගේ අර වෙළඳ කාර්මික අර ඊනියා සංවර්ධනයේ පිළිබඳව තියෙන විශ්වාසෙත් එක්ක මේ ගමනක්නේ. ට්‍රම්ප්ට බැක් කරන්නේ අර හිල්බිලිස් ලගින කට්ටිය කියන්නේ. ඒක අර බයියෝගේ කියන්නේ. ඒ ඇමරිකානු බයියන්නේ. ඇමරිකන් බයියෝ. ඒ කියන්නේ ඇමරිකන් බයි දෘෂ්ටිවාදී. දැන් ඒක ඇතුළේදී එන ඒවා එතකොට මේ දැන් එහෙමනේ දැන් ලංකාවට මං හිතන්නේ ඇමරිකන් ආණ්ඩුවම උදව් කරපු මේ NGO එකක් නේ මේ USAID කියලා කියන්නේ. මම දැන් ලංකාවෙත් 7500ක විතර වගේ ජොබ්ස් නැති වුණා කියලා තමයි මම දන්නේ. කොහොමද කියන්නේ ඉතින් ලොකු අර ජොබ් ඔපචුනිටිස් සහ ප්‍රොෆෙෂනල්ස්ලා තමයි හිටියේ. ඒතකොට ලෝකේ පරිමාණයෙන්ම එහෙම වුණා. ඒතකොට එහෙම කරපු, ඒ කියන්නේ ඇමරිකන් ජාතිය බේර ගන්න ජාතියේ ගැලවුම්කාරයා වගේ ආපු මිනිස්සයා කියන්නේ යුද වියදම් අඩු කරන්න එපයි. ඒ කියන්නේ යුද්ධයකට පැටලෙන්නේ නැතුව ඉන්න ඕනේනේ. ඒතකොට එයා පුළුවන් තරම් දැන් එකපාරකුත් දැන් ඇමරිකාව පොඩි එකක් අල්ලලා මේ ට්‍රම්ප් ගැන තිබ්බ විශ්වාසයක් තමයි ට්‍රම්ප් පෙන්වන්න හැදුවේ එයා යුද්ධ වලට පැටලෙන්නේ නැහැ කියලා මුලින්. ඔව් ඒක තමයි. එයා අපු කාලේ පෙන්නුවේ මේ මම යුද්ධත් එක්ක පැටලලා වියදම් මේව කරන්නේ නැහැ කියලා. වියදම් අඩු කරන්නනේ යා. ඒතකොට අර සරණාගතයෝ ටික මේව කරලා මේව කරලා විශාල වශයෙන් මේ වියදම් කපා හැරලා නිකන් එහෙම කන්නේ කියලා. මිනිස්සු ඒකට ඡන්ද දුන්නෙත් ඒකනේ. ඔව් මේක වියදම් වැඩි අපේ ආර්ථිකයට දරන්න බෑ. ඒතකොට එයා පෙන්වන්නේ ඒක ගණන් හදලා පෙන්වුවාට පස්සේ ඒක අරගොල්ලෝ තව වඩා හොඳ ජීවිතයක් වෙනුවෙන් ඡන්ද දෙන එක ඉතින් හරිනේ පොදු ජනතාව විදියට. ඉතින් එතකොට මේ දැන් ඊට පස්සේ ආපහු ඒ පැටලෙන්නේ කියන එක මේක ඒක වෙලාවක එයා සාම කුමාරයා විදියටත් පෙනී ඉන්න වගේ නොබෙල් ටැග් ප්‍රොපෝස් කරන්න වගේ තැනකට උනානේ ඔය කලින් පාර ඊශ්‍රායලයේ ගහලා මේ ඉරානෙත් එක්ක ඇති වෙච්ච ප්‍රශ්නකදී එයා ඉදිරිපත් වෙලා ඒක නවත්තන්න උත්සාහ කරපු එකකුත් තිබුණා. ඒතකොට දැන් මේ ඔක්කොමත් එක්ක දැන් හරි කන්ෆියුස් නේ. ඒ කියන්නේ දැන් ඒ වගේ කතා කරනවා කන්ෆියුස් තමයි. මොකද මිනිහා කන්ෆියුස් කතා තමයි ඉතින් කියන්නේ. ඒක නිසා පොඩි ඒ කන්ෆියුස් එකක් තියෙනවා. හැබැයි දැන් මේ වගේ ගත්තම් ප්‍රතිපත්ති තීන්දුවනේ. ඒ ප්‍රතිපත්ති තීන්දුව වල මේ තියෙන කන්ෆියුස් එක ඊට වඩා බරපතලයි. නිකන් ඔය කටවාචාලයේ කමට කියලා දාන ඒකට වඩා තමයි අපිට හිතන්න ඕනේ. එතකොට ඒකෙදී හිතන එකක් තමයි මේ දැන් එහෙම බලයටපත් වුණාට දැන් අර ඉස්සලා මේ කිව්වා වගේ මේ විදර්ශන මේක මේ පොලිටිකල් ඉකොනොමි එකක් නේ. ඒතකොට ඉතින් මේ සිස්ටම් එක විසින්නේ පාලකයව නිර්මාණය කරන්නේ. ඒතකොට ඉතින් බෑ එහෙම වෙන්න බෑ. එහෙම එයාට යාව තල්ලු වෙනවා හරි සිද්ධ වෙනවා හරි එයාට නැවත වතාවක් ගමන් කරන්න යන පාත් එක තමයි අර පෙට්‍රෝ ඩොලර් කියන එක ආරක්ෂාව වෙනුවෙන් එයාට පිණි ඉන්න වෙනවා කියන එක. ඊට පස්සේ ඒකේ අර සිල්ලර කතන්දර ටිකකුත් තියෙනවා. එතන දැන්ට තියෙනවානේ කතාවක් මේ ඊශ්‍රායලය විසින් මේ පොළඹවනවා කියලා. මේ ඒක එක පැත්තක් කියලා. මොකද අර ග්‍රේට් මේ ඊශ්‍රායල් කියන එක හදන්න ඕන කියන එක මැද පෙරදිග ඒ ආස්ථානයෙන් ඒගොල්ලෝ කටයුතු කරනවා. ඊට පස්සේ අර සියොන් වාද්‍ය කියන තැනින් ඒගොල්ලෝ ජෙරුසලම් වලට මේ නැවත උප්පත්තිය මේ කියන තැන ඉන්නවා කියන එකේ ඒ කතාවක්කුත් යනවා. එතකොට ඒකට පැරලල් මෙතන අර ඉවෙන්ජලිකන් කියන ආගමික මේ ප්‍රවේශයක් එක්ක ගනුදෙනු කරනවා වෙනවා. ඒවා එච්චර සැලකිලිට ගත්තේ නැතත් මේ මං කියන්නේ ඒව තමයි එළියට දාන කොයින් එක. ඒ කියන්නේ ක්‍රිස්ටියානිටි සොසයිටි එක ඕගනයිස් කරන්න දාන කොයින් වෙනවනේ. අපි බාරගත්තේ නැතුණාට ඒගොල්ලෝ ඒ කියන අය විශ්වාස කරෙත් නැති වුණාට කොයින් එක වැඩ කරනවානේ. ඒතකොට මං හිතන්නේ ඔය දැන් කියුබාවට දැන් ඊරානෙට ගහලා ඊට පස්සේ කියුබාවට ගහනවා කියලා කිව්වනේ. දැන් ඊරානේ වගේ මේ බලවතුත් නැහනේ. තෙල් ප්‍රශ්නිකුත් නැහනේ. ඒතකොට මේ කියුබාවට ගහනවා කිව්ව කතාවේ මොකද්ද තියෙන එයා කොයින් එක දාපු එළියට. ඒ කියන්නේ අර එතෙන්දී අර මේ
දිගටම විරෝධයක් තිබුණානේ. දැන් බටහිර විරෝධය තියෙනවා කියුබාවට. මොකද ඒක අර පරණ මේ කොමියුනිස්ට් රාජ්‍යයක් කියන එකෙන් සහ ඒකේ මොඩල් එක මේ බෝ වෙන්න දුන්නොත් එහෙම ඒක ඒ කාලේ ඉඳලා තිබිච්ච ප්‍රශ්නයක් නේ. ඒ අවතාරයට බයයි. ඔව් අවතාරයට බයයි. එතකොට මේ ඒකේ කොයින් එක තමයි ඔය දැන් මේ කියුබාවට ගහනවා කියලා. හැබැයි පරක්කු වැඩි ඒ කෑල්ල දානකොට මෙතන මේකේ මේ යුරෝපා සංගමයයි මේ නේටෝ එකයි දෙකටම විරුද්ධ වෙලා ඉවරයි. හා ඊයේ කිව්වාව මේ හුදමේ සූදානමක් වුණා. ඔව් කියලා අද මේ මං හිතන්නේ මේ තෙල් නැව් දෙකක් මං හිතන්නේ රෂ්‍යාවෙන් පිටත් වෙන්න සූදානම් කරලා තිබ්බා. ඒකෝල ඉතින් අර මේ දැන් ওই වගේ දේවල් එනකොට ආපහු මං හිතන්නේ අර මේ හිතපු නැති කලාපයකට අත දාන්න ගිහිල්ලා මං හිතන්නේ මෙහෙමයි දැන් CIA තියනවා කියලා කියනවා මොසාඩ් තියනවා කියලා කියනවා. ඒකෝල අර කමයිනිලාව ටාගට් කළාම ගහන්න පුළුවන්කම තියනවා කියලා කියනවා. ඒ ඇස්සේ අර අනිත් දේ ඒ කියන්නේ එහෙම ටාගට් නැති දේවලුත් වෙනවා. අර වගේ දැන් කමයිනිට ටාගට් කරලා ගහන්න පුළුවන් නම් ඉස්කෝලේට මේ වැරදිලා වදින්න විදියක් නැහැ නේ. ඔව්. ඒකෝල ප්‍රශ්න. දැන් ලංකාවේ දැන් මෙහෙමයි තියෙන්නේ දැන් ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් අර රාජාණ්ඩු රකින්න ඕනේ නැහැ නේ. දැන් ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගන්න ඕන නම් හරි ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ඇති කරන්න ඕන නම් ඉරානය ඇතුලේ ඉතින් අපිට අහන්න තියෙන්නේ එහෙනම් අර බෙල්ල කපලා ගල් ගහලා මරන අරාබියට ඇයි ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනගන්න මේ ඇමරිකාව මැදිහත් වෙන්නේ නැති කියලා. ඒක ඔක්කොම රාජාණ්ඩුනේ. ඒක රාජාණ්ඩු කියන්නේ මේ ඇමරිකන් ප්‍රජාතන්ත්‍රවාදය කියන එක පැත්ත පළාතේකවත් නැති දේවල් නේ. ඉරානයේ ඊට වඩා ඉරානයේ අර ප්‍රශ්න තිබුණාට ඒක ශිෂ්ටාචාරයක් තියෙනවා මේ. තිබුණා. ඔව් සහ ගොවින් පද්ධතියක් වෙනවා. ඉරාකෙත් එහෙමනේ ඔය ගහපු රටවල් වල ඒක අඩු ගන්න මේ ඡන්දෙන්පත් වෙච්ච නායකයෝ හිටියනේ. හරි දැන් ඩුබායි මේ ලිබියාවේ ඒවා හරි ඡන්දේ වැරදි කියලා කියන්න පුළුවන් නමුත් පත් වෙන නායකයෝනේ ඉන්නේ. ඒකෝල දැන් අරගලන් ඒ පැත්තෙන් රකින්නේ. ඉතින් ওই වගේ සිල්ලර කතා ටිකක් තමයි ලංකාවේ තියෙන්නේ. හැබැයි දැන් මුලින්ම මේක තියෙනනේ කල්ලා මේ තව දෙයක් අහන්න මට දැන් අර මෙහා ප්‍රශ්න වගේ දැන් ලංකාවේ ජාතිකවාදීන් ඉන්නවානේ. ඒගොල්ලන්ගේ එක පාර්ශවයක් ඊශ්‍රායලයට සපෝට් කරමින් ඉන්නවා. දැන් උදාහරණ රාවණා බලය වගේ ඔය දැන් අපිට ඔය දිලිජ්ජාවීරගේ මේ පොඩි ලයින් එකක් තියෙනවා. එම දැන් උදාහරණයක් ඊශ්‍රායලි ජොබ් කරන ජාතිවාදයේ ෆෝම් කර සෙට් ටිකුත් ඉන්නවා. ඒතර මං හිතන්නේ අමරසේකරලා වර්ගයේ ජාතිකවාදීන් ඇමරිකන් විරෝධී. ඒගොල්ලෝ යම්කිසි විදිහකට ඉරාන් නිකන් එහෙම කියන පිරිසකුත් ඉන්නවා. වගේ ලංකාවේ ජාතිකවාදීනුත් මන්ට දෙක වෙනවා. මේක බෙදලා තියෙනවා මේ හැම උන් අතර ගැටුමක් නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ ගැටුම් නැහැ. නමුත් මේ කොහෙන්ද කියලා හොයාගන්න බැරි වෙනවා වගේ. පොඩි අර නන්නත්තර වෙලා. මිනකොරස් ගතියක් තියෙනවා. මේක පේන්න තියෙනවා. දැන් ගාසා වලට ගහනකොට මෙහෙම එකක් තිබුණා. ගාසා වලට ගහනකොට මම දැක්ක එක තමයි ලංකාවේ ගොඩක් අය. ඒ කියන්නේ මෙහෙමනේ දැන් ලංකාවේ නෙමෙයි ලෝකෙම තියෙන එකක් නෙමෙයි විද්‍යාවෙන් සහ තාක්ෂණයෙන් ලෝකෙ ජය ගන්න පුළුවන් කියන එක. ඒතකොට ඊනියා සංවර්ධනෙත් එක්ක බැඳිලා තින්නේ. ඒතකොට මේ හැම කෙනෙක්ම හීනයක් තියෙනවනේ. හීනේදී අපිව ගොඩ දායි කියලා හිතනවනේ හැම වෙලාවෙම මේ සංවර්ධනේ. මේ සංවර්ධනේ ඒගොල්ලොන්ට ලොජික් එකක් නැහැ නේ. මේ සංවර්ධනේ සීමා සහිතවයි මේක තියෙන්නේ. මොකද මේ ඔක්කොම මිනිසුන්ව මේ ගොඩ දාන්න යන එක නෙමෙයිනේ මේකේ. මේක පන්ති ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ මේ ආදායම් බෙදීම විෂමතාව මේ ඔක්කොම තේරෙන්නේ නැති අය හිතනවා මේ තාම විද්‍යාව දියුණු වෙලා තාම විද්‍යාව දියුණු වෙච්ච දාට ඒකේ ලොකුම පංගුකාරයා ඇමරිකාව ඊට පස්සේ මේ ඊශ්‍රායලයේ තමයි ලොකුවට මේක. ඉතින් මේගොල්ලන්ගේ විශ්වාසයක් තියෙනවා. මං කියන්නේ ඔය ජෙන්සි එකේ එහෙම සමහර ළමයි ගොඩාක් අයගේ මේ ඒගොල්ලෝ දේශපාලනයක් නැතුව හරි ඊශ්‍රායලයට කැමැත්තක් දක්වුවා. ඒ කියන්නේ අර තියෙන අර මිත්‍යාවත් එක්ක මොකද ඒගොල්ලන්ට ගාසා වලට ගහන එක ඒතර ලොකුවට සැලකුවේ නැහැ. නමුත් ඒක දේශපාලනික වශයෙන් ගත්තම ඒගොල්ලන්ට හිතන්න බැරි නිසා ඒගොල්ලන්ට අර ඇනලයිස් එකක් නැති නිසා මේ අර තාක්ෂණය සහ විද්‍යාව බලය විසින් මේ ගහලා දැම්මට කමක් නැහැ. මේ අපිවත් ගොඩ දාගෙන යයි කියලා වගේ එකකනේ ඒගොල්ලෝ ඉන්නේ. එතකොට නමුත් දැන් වෙනකොට ඒ දේ වෙනස්. මොකද අර බලහත්කාරය සහ මේ ඒවැදී තමන්ගෙම එදිනෙදා ආර්ථිකයට බලපාන ප්‍රශ්න ටිකක් ඇවිල්ලා තිනවා. ඊට පස්සේ මේකේ අර දියුණුව කියන එක තමන්ගේ අර හීනේ හරි බලාපොරොත්තු ලෝකෙටම මේක බලපාලා තිනවා. මම හිතන්නේ හොඳ පොයින්ට් එකකට ආවා මේක. ඔව් මේ දැන් ඕස්ට්‍රේලියාවේ මේ අර එන්න තිබිච්ච තෙල් නැව් පහම මේ ඇවිල්ලා නැහැ. ඕස්ට්‍රේලියාවට ඒක වෙනවා කියලා කියන්නේ මේ ප්‍රශ්නේ මේ අර පිළිකාව වගේ පැතිරිලානේ තියෙන්නේ. ඉතින් දැන් වෙනකොට තමයි හිතන්න වෙලා තියෙන්නේ මේ ඒ කියන්නේ උණුසුම කියන එක මෙච්චර කාලෙ අපි නිකන් අපිට ඒ කාලේ කතාවල අපේ තිබුණානේ තුන්වෙනි ලෝක යුද්ධයක් ආවොත් එහෙනම් මොකද වෙන්නේ ආරෙම්මෙන් කියලා.
දැන් නිකන් අපි ඒක කිව්වේ නැහැ කියලා හිතාගෙන දැන් කුස්සිය ඇතුළටම ඇවිල්ලා. ඔව් දැන් ඇවිල්ලා. මම හිතන්නේ අර පරණ වාමාංශිකයා කියූප එක හරි ගිහිල්ලා. පරණ අපි දැන් ඔය මම දැන් ඉස්සර මොකද විකෝස සසප ඇතුළු ඔය ඒගොල්ලෝ කිව්වනේ මේක තුන්වෙනි ලෝක යුද්ධයක් කරා යනවා ඒ කාලේ නිකන්. ඔව් ඒගොල්ලෝ කියනකොට මේ දැන් අපි වාමාංශික අර මේ භාෂාවේ සහ මේ ආශාවන් වල හිටියට අපිට නිකන් මේක අර අර ඒ කාලේ තිබුණේ අර ජනතාව නැගිටිනවා හදාගන්න නැගිටින්නේ නෑනේ. ඒ වගේ මේකෙදිත් අර නිකන් අර චක්‍රේ වගේ කියන හිටියේ මේක. හැබැයි ඉතින් මේ ඇත්තට මුණ ඒගොල්ලෝ හරියට ඔය තර්කානුකූල ඔක්කොම හිතලා කිව්වෙත් නෑ. නෑ ඒක අර ලොජිකලි ඒකාන්තක තියෙනවා. ලොජිකලි තියෙනවා. ඒගොල්ලන්ට දැනුත් ඒගොල්ලන්ට ලොකු හයියකින් ඒක පෙන්වන්නත් පුළුවන්. අපි කිව්ව තමයි උනේ කියලා. අපි අර මේ පොඩ්ඩක් මේ කල්ය හොඳ තැනකට ආවා මේකෙදි මේ එකක් ඔය අපිට ලෝක තත්ත්වයෙන් අපිට අපේ තැනට එන්න මේ තැනට මොකද්ද මේ ඇත්තට මේ සංවර්ධන ඇමරිකන් සිහිනය සංවර්ධනය පිළිබඳව තිබිච්ච අපේ තියෙන අයිඩියොලොජි එක මතවාදය පරිභෝජනය පිළිබඳව තියෙන මේ අපේ තියෙන ඇබ්බැහියන් සහ ඒක පිළිබඳව තියෙන මෙන්න මේක මැද අපි දන්නවා දැන් අර මේ අර කිව්වා වගේ ගේ අස්සටම අර යුද්ධය ඇවිල්ලා ඉවරයි. බලශක්ති අර්බුදය ඇවිල්ලා ඉවරයි. බලශක්ති අර්බුදය පමණක් නෙමෙයි මං හිතන්නේ ආහාර නිෂ්පාදනයට ඊට පස්සේ මේ ඔය අර කලින් කිව්වා වගේ මේ සියලුම පැතිවලට මේක කියන්නේ අපි කන මං කියන්නේ අපි කැලරි අපි හිතුවා කැලරි 20ක් කෑවා අපි ගන්න ආහාරයේ ශක්තිය කැලරි 20ක් කියමු. ඔය කැලරි 20 අපිට දෙන්න ඕක තෙල් වලින් තව මේ කැලරි ඊට වැඩි ප්‍රමාණයක් තෙල් වලින් ශක්තිය ඕන වෙනවා. ඒ කියන්නේ ඒක හදන තැන ඉඳලාම ඒක ප්‍රවාහනය කරන තැනට එන්නම තියෙන බලශක්තියනේ. සහ ඒක දැන් අර කලින් කිව්වා වගේ ප්‍රාථමික සමාජයන් වල නෙමෙයි අපි ඉන්නේ. එතකොට මේක විශාල වශයෙන් ඉන්ටර්කනෙක්ටඩ් මේ සමාජය. එතකොට මේ සමාජය ඇතුලේ පුද්ගලයෙක් සර්වයිව් වෙනවා කියන එක අර රොබින්සන් ක්‍රූසෝගේ වගේ වෙන්නේ නැහැ. එතකොට ඒ වගේ තත්ත්වයක කොහොමද මේ මං කියන්නේ අපි ආවොත් දැන් මේකේ අපේ අදහසම තියෙන්නේ මේ தত্ত্বය කොහොමද කළමනාකරණය කරගන්නේ ජාතියක් විදියට. ඒක කොහොමද විදර්ශන දකින්නේ මේක මොන පැත්තරද අපි මේක මේ එක කාණ්ඩුව පැත්තෙන් මොකද්ද කරන්න ඕනේ? ඒ වගේම මාධ්‍ය පැත්තෙන් මේක අපි පුළුල් සාකච්ඡාවක් කොහොමද මේක ඇතුලේ ගොඩනගන්නේ කියන එක ගැන අපි පොඩි කතා බහක් මේකත් එක්කම දැන් ඒකේ අපිට ආපස්සට දැන් එතන අභියෝගේ තියෙන්නේ දැන් අපිට ආපස්සට ජාතික රාජ්‍ය ඇතුලේ දැන් අපි කියන්නේ මොකද මේ ලෝක අර්බුදයක් කොහොම එනකොට සාමාන්‍යයෙන් අර අපි කියන්නේ ජාතික ඇතුළතකට අපි යන්න බලනවනේ. හැබැයි ඒක කොයිතරම් දුරකට සාර්ථකද කියන අභියෝගය තියෙන ලොකුවට. දැන් උදාහරණයක් ගත්තොත් දැන් බලශක්තිය කියන එක ජාත්‍යන්තර සාධකයක්නේ. එතකොට අපි බලශක්තිය නැතුව අපි යන්න පුළුවන් අපේ මොකද බලශක්ති ප්‍රභවය මොකද්ද? හරි කියන එක මම හිතන්නේ අපිට නිකන් අර මනෝරාජිකව කතා කරන්නත් බෑ. එතකොට අපි කාලාන්තරයක ලොකු අර්බුදයකට පත් වෙනවා. මට හිතෙන්නේ අපි එකක් මම අපේ රට ඇතුලේ මේක කළමනාකරණය කරගෙන අර කියන යම් සීමාවන් ඒ අපේ සංචලනයන් අපේ අපි ලෝකයේ හිතන විදිය අපි පරිභෝජනය කරන දේවල් පරිභෝජන රටාවන් මතන ඒවා අපේ පැත්තේ යම් දුරකට අපි මම හිතන රටක් විදියට නැවත හිතන්න ඕනේ. සහ ඒක හිතන්න වෙන්නේ මම කියන්නේ පුද්ගලික අවකාශවලත් නෙමෙයි පුද්ගලික සමාජ අවකාශවල නෙමෙයි. මිනිසුන්ට කිව්වට මේ ඔයාලා හිතලා කරන්න නැත්නම් මේ ගෙවත්ත වගා කරන්න කියලා ඒ කියන්නේ ගෙවත්ත වගාවන් හදාගන්න කියලා විතරක් බෑ. ඒක රයිට් ඒ වෙනුවට යම්කිසි මම හිතන්නේ ජාතික රාජ්‍යයක් තුල ස්වාධිපත්‍යයක් ඇතුලේ තමයි හිතන්න වෙන්නේ. හැබැයි මට හිතෙනවා ඒක එහෙම කරද්දිත් අපි හිතන්න වෙනවා කියලා මේ අලුත් ලෝක පර්යායක් ඇතුලේ. ඒක අපේ රටේ විතරක් හිතන්නේ නැතුව අනිත් ලෝක පර්යායක් මත ඉදිරිය හැදෙන්න ඕන වෙනවා අලුත් වර්ල්ඩ් ඕඩර් එකක්. දැන් මොකද හේතු වෙලා තියෙන දැන් අර එක්සත් ජාතික සංවිධාන ප්‍රඥාප්ති සියල්ල අහෝසි වෙලා තියෙනවා. එතකොට ඇමරිකාව වශයෙන් අර්බුදයට යමින් තියෙනවා. ඊට පස්සේ ඇමරිකාව ඇතුළු මූලික බලවේගයන් ගිහිල්ලා ඒක බෞද්ධවීය මේ ලෝකයක් හැදිලා තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් චීනය වගේ රටක් තාම බලවත් වෙමින් ඉන්නවා. රුසියාව වගේ රටක් බලවත් වෙමින් ඉන්නවා. එතකොට මේ රටවල් වල හැදෙන අලුත් පද්ධතිය දැන් අපි ඉන්දියාව ඊට පස්සේ බ්‍රික්ස් එක ගැන කිව්වා. එතකොට මේ ඒ කියන්නේ ආර්ථික ගෝලීය ක්‍රමයක් මොකක්ද අලුතෙන් හැදෙන්නේ? ඒක හරියටම කිව්වොත් දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ එක්සත් ජාතික සංවිධානයේ මූලික වෙලා අලුත් මොකද්ද මේ ලෝක පර්යායක් හැදුනා වගේ දැන් මේ යුද්ධය යම් මොහොතක ඉවර වුණොත් පැහැදිලිවම අර කලින් ලෝකය ඒ කියන්නේ කලින් ලෝකයේ උඩ යන්න බෑ. එක්සත් ජාතික සංවිධාන මත මොකද ඒක ඉවරයි. ඒක ඉවරයි. සංමුතින් ආපහු මොකද ඉස්සර තිබුණේ ප්‍රබන්ධ මොකක් හරි යථාර්ථයක් තිබුණා නම් ඒක සම්පූර්ණ කඩා වෙලා ආපහු නිකන්
දැන් ආපහු ඇවිල්ලා තියෙන අපි මොකද කැලෑ නීතියක් වගේ එකකට. එතකොට ද කැලෑ නීතිය ඉක්මවල අලුත් නීතියක් එන්න නම් අර කැලෑ නීතියට කලින් තිබ්බ එකට ආපහු යන්න බෑ. සහාර ඒ කියන්නේ කුඩා රාජ්‍ය සහ ස්වාධී කුඩා රාජ්‍යයක පවා තියෙන ස්වාධිපත්‍ය තහවුරු කරමින් තිබිච්ච ඒ පර්යාය ඒක ඉවරයි නේ. ඒ කියන්නේ ඒ සම්මුති ඉවරයි. ඒක නිසා අලුත් තත්ත්වයක් හිතන්න වෙලා තියෙනවා ගෝලීයවත්. ඒ කියන්නේ අපේ රට තුල විතරක්. ඒ කියන්නේ අපේ රට තුල දේවල් දැන් හිතන්න වෙලා තියෙනවා මේ හදිසි තත්ත්වය තුල. ඒ කියන්නේ කළමනාකරණය ආණ්ඩුකරණය ඇතුලේ ඒකම ජනතාව සහභාගී වෙලා අපි ඒක හිතන්න වෙලා තියෙනවා. මොකද ඕක මම හිතන්නේ කොවිඩ් වලදීත් ඕක ආවා. මොකද කොවිඩ් වලදීත් ඔය මම හිතුවා සාකච්ඡාව අපි කොහොමද අපි සවයි වෙන්නේ. ඒ කියන්නේ අපි සමාජයක් විදියට කොහොමද මේ වෙන්නේ කියලා. නමුත් ආපහු ඒක ඕපන් කළාට පස්සේ ආපහු ඊට වඩා ඩබල්. ඔව් ඊට වඩා ඊට පස්සේ පොහොසත් රටක් වගේ එකකට පොහොසත් රටක් ඕනේ. මොකද හැබැයි ඒක යනවා ඊට වඩා දැන් පරිභෝජන ලෝකයකට. හරි. අර තියෙන දෙයක් මර්ධනය කරාම මේක මේ වැඩිපුර මේ පරිභෝජනය වෙන කැලල තියෙනවා. ඔව් ඒක තමයි. ඒක නිතරම එනවනේ මේ පරිභෝජන දෘෂ්ටිවාදය ඇතුළේ හැමතිස්සෙම එනවා මේ අර දැහැ ගන්න එක ඉක්මනට ඒ කියන්නේ මේ හිඟ වෙනවා ඒක නිසා වැඩිපුර කොට ගන්න එක ආත්මార్థකාමී අර කියන්නේ තරගකාරී උදාහරණයක් තමයි දැන් කොවිඩ් කාලෙන් පස්සේ මේ අපි අර සරුංගලුයි වෙසක් කුඩුයි ගෙන්නනවා කියලා කිව්වනේ ඒතකොට අපේ තියෙන සංචිතනේ වෙන්නේ අවුරුදු දෙකක් විතර වගේ මේ අතින් හදපු කුඩු ටික තමයි මෙහි තිබුණේ. සරුංගල ටිකත් මේ අතින් හදපු ඒව තමයි කඩවල වල ගොනන් තිබුණේ. දැන් ඒක නැහැ. ඒක තමයි. ඒක දැනකට පැන්නට පස්සේ ආපහු පාරක් අර යනවා. මම කියන්නේ යාර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ අපි අර මේ ලෝක මට්ටමින් තමයි දෙයක් හිතන්න ඕනේ. මම මේ අර උදාහරණ කිව්වේ අර නෑ ඒ කියන්නේ අර උදාහරණයක් කිව්වේ. පිටිදුවේ සිරිධම්ම වගේ වෙලා අපේ දැන් එයා කියනෝනේ ගෙදර වවාගෙන කන්න හරියට නිකන් අර ඒකක් තියෙන්න ඕනේ. ඒක හොඳයි. ඔව් ඒක නිෂ්පාදන ආර්ථිකය දේශීයව ගොඩනගීමේ එක නමුත් මේක අර නොවැළැක්විය හැකි ලෙස අපි අර බද්ධ වෙලා තියෙනවා ජාත්‍යන්තර පද්ධතියට. ඔව් ඒක ඕනේ. නමුත් අර වැඩේ තියෙන්නේ මේක හැම විටම මේ අර මේ පීලි පන්නන්නේ මොන වගේ අර පොඩි ව්‍යාජ අයිඩියොලොජිස් කියන ගෙදර හදාගෙන අපි වත්ත පිටිය හදාන කන්න ඕනේ. ඒකෙන් අපිට වෙන්න පුළුවන් කියලා. ඇත්ත කතාවෙන් අපිට ගෙදර එළවලු හැදුවට ඔව් ඊට පස්සේ ඒක සංසරණය කරන්නේ කොහොමද? අපි මාළු ගන්නකො වෙන්නේ. බෑ ගන්න බෑ අනිත් පැත්තට ඒකට විද වැඩි. ඒකට අපි යන දෙකනේ අපි වත්තක අපි එළවලු හැදුවොත් ඒකට අපි යොදන සම්පත් ඒක හදන්න වැඩි ඒක පාඩුයි. ඉතින් ඒතකොට ඒ කියන්නේ ඒක සහාය එළවලු විතරක් නෙමෙයිනේ දැන් පුද්ගලයාගේ මානසික මිනිස් අවශ්‍යතාව කියලා කියන්නේ කලින් වගේ අර බඩට මොනවා හරි ටිකක් දාගන්න එක විතරක් නෙමෙයි. අපි කල්පනා මිනිස්යාව උපකල්පනය කරන්නේ ජීවිතය උපකල්පනය කරනකොට ජීවත් වෙනවා කියලා හිතනකොට ඒක විශාල මේවා ටිකක් එක බැඳිලා තියෙනවා. ඒවා ගොඩාක් ඔක්කොම එළියේ. අනික එවැනි දැන් ඒක තමයි. අර එහෙම එවැනි අර්ථයකින් අපි එළවලු වෙනවා කියන එක හරි. අපිට පුළුවන්. ඒ කියන්නේ අපිට වත් ඒ කියන්නේ එතන තියෙනවනේ පොඩි අර ජීවත් වීම ඇතුළේදී යම් දෙයක් කරන එක. නමුත් අර හුදෙක් යැපීම සඳහාම එක කරනවා කියලා කියන එක පටල ගන්න හොඳ නැහැ. ඒක අමාරු වැඩක්. ප්‍රැක්ටිකලි. මේ අර එකක් මට මතක වුණා අර මේ යුද්ධ ගැන කිව්වත් එක දැන් අර ඔය ආපු සංවාදයේදී මම දෙන්නම කිව්ව එකත් එක්ක ඒක සම්බන්ධයි. දැන් මට හිතෙන්නේ දැන් මේ වෙලාවේ ඇමරිකාව ඊශ්‍රායලය සහ ඉරානය අතර මේ තියෙන මේක අතර එකිනෙකාගේ මොකද ඒකට කියන්නේ එකිනෙකාගේ තියෙන අරමුණු අතර ලොකු වෙනස්කමුත් තියෙනවා. මේ සමානකමුත් දැන් උදාහරණයක් දැන් ඇමරිකාව මේ යුද්ධයට ඊශ්‍රායලය විසින් පටලවා ගන්නවා කියලා කිව්වට මොකද ඇමරිකාවේ මොකද මේ ට්‍රම්ප්ගේ වටේ ඉන්නේ යම්කිසි ලොබි හජාවක් ඉන්නවා. ඒගොල්ලෝ ඔක්කොම යුදෙව්. ජූස්ලා ඒගොල්ලෝ අර එක පන්තියක්. නිකන් බිලියනපති එක පන්තියක් ඉන්නවා. ඒක නිකන් ඒගොල්ලෝ තමයි ට්‍රම්ප්ට හැතුළු මේ ඇමරිකන් ජනාධිපතිවරුන්ට පිටිපස්සේ ඉඳලා ෆන්ඩ් කරන්නේ. එතකොට ඒගොල්ලන්ගේ අරමුණ තිෂ්ඨ වෙන්න වෙනවා මේ ට්‍රම්ප්ට. එතකොට අර වාකියුවා වගේ ඊශ්‍රායලයේ අරමුණ තමයි ග්‍රේට් අර ඒ කියන්නේ මහා ශ්‍රේෂ්ඨ ඊශ්‍රායලයක් හදන එක. එතකොට ඒකේ සිරියාව ලෙබනන් ඔක්කොම තියෙනවා. එතකොට ඊශ්‍රායලයට ඒක හදන්න තියෙන ලොකුම බාධාව තමයි ඉරානය. එතකොට ඉරානය ඉවර කළොත් ඇත්තටම ඊශ්‍රායලයේ අරමුණු ගොඩක් දුරට ඉෂ්ට වෙනවා. එතකොට අනිත් පැත්තෙන් දැන් ඉරානය පැත්තෙන් දැන් බහැලා ඉන්නේ එක්තරා ජිහාඩ් නිකන් ඇත්තටම මේ දැන් ඉරානය ඇවිල්ලා තියෙනවා මේ ආගමික නිකන් අපිට පේන්නේ දැන් එළියෙන් බලනකොට පේන්නේ මේ ඇමරිකාවට ප්‍රතිචාර ඇමරිකන් ඊශ්‍රායල යුද්ධයට ප්‍රතිචාර දක්වනවා නෙමෙයි දැන්. ඇත්තටම ඇටැක් දැන් මම ප්‍රහාරකයාගේ භූමිකාවට ඒගොල්ලෝ මොටිවේට් වෙන්නේ අර තැන්වලින්. එතකොට එතට ඔව් ඒක තමයි. මේ උදු ආරක්ෂාව අර ඩිෆෙන්සිව් තැනක ඉඳලා දැන් අතට දැන් ගිහලා තියෙනවා. ඔව් මාරු වෙලා තියෙනවා. ඉතින් අර ඒක මම හිතන සංකීර්ණ යුද්ධයක්. දැන් මේක මේ සාහනිත එක මේ දැන් චීන ගත්තම දැන් අපි තියාගෙන හිටියා මේ
අර ආරක්ෂක මණ්ඩලයේදී ඡන්දෙ දෙයි කියලා චීන රුසියාවයි. චීන රුසියාවයි. දුන්නේ නෑ. ඔව්. මේ එතනක් තියෙනවා වෙන උමනාවක්. මේකේ අර මේ ඔක්කොම තියෙන ආර්ථික බලය බෞලික පිළිපිති ටික දාගෙන ඉන්නේ එක එක. ඒ කියන්නේ ඉස්සර හිටපු යාළුවම නෙවෙයි. අර ඉස්සර තිබුණාට අර සෝවියට් අර මේ සීතල යුද්ධ කාලේ මේ දෙකේ ඇත්තටම මේ රාජ්‍ය පද්ධතිය අතර සහ ඒගොල්ලෝගේ මිත්‍රත්වයක් තිබ්බ උදව් කිරීම ටිකක් දැන් නෑ දැන් මෙතන දුන්නෙත් නෑ ඊට පස්සේ ඉදිරිපත් උනේත් නෑ සහායක අර හිලා දැක්කෙත් නෑ හිලා දැක්කා නමුත් ඉතින් ඒක දැන් වෙනදට නම් මේක මේ න්‍යෂ්ටික බලය තියෙනවා මේ හැම එකකම ඒගොල්ලන්ට තියෙනවා UN එක අවශ්‍ය තමයි නමුත් ඉතින් ඒගොල්ලන්ට අඩුම තරමින් මේක අර මොරල් එකක් දෙන්න හරි මොකක් හරි පෙනීමක් අර පරණ මිත්‍යාවන් ඔක්කොම ටික ඉවරයි. ඒකෙන් කියන කල්ලා මම හිතන්නේ අර බහුද්‍රවීය ලෝකයක් ඇදලා තියෙනවා කියන එකට. ඒ කියන්නේ බහුකේන්ද්‍රීය වුණාම හරියට බහුකේන්ද්‍රීය වුණාම ඒ කේන්ද්‍රය හිතන්නේ Taman ගැන. එතකොට ඒ කේන්ද්‍රයට දැනට වාසිදායක අයත් එක්ක ඉන්නවා. දැන් උදාහරණයක් ගත්තොත් චීනය සහ රුස මොකද මේ චීනය සහ ඉරානය අතර තියෙන මිත්‍රත්වය මේ ඒක ඇදලා තියෙන්නේ මේ තෙල් සහ යුවන්. හරි. එතකොට එතන ගනුදෙනුවක් මිසක් මේ අර ඉස්සර තිබුණු සමාජවාදී කඳවුරක් හරි ඇමරිකන් විරෝධී මහා මේක මිතියක් ඇතුළෙම නෙවෙයි. අයිඩියොලොජිකල් මේ බෙදුම් මේව දෙකක් නෙමෙයි කඳවුරු දෙකක් නෙවෙයි. මේ බැරල් මිලියන 1.1ක් මේ තිබිච්ච වෙනදාම ඉරානෙට දැන් මේ වෙනකොට 1.5ක් වෙලා. ඒ කියන්නේ ඉරානේ හොඳටම හම්බ කරනවා මේ. අනිත් පැත්තේ රුසියාව. අනිත් පැත්තෙන් මේ යුද්ධය පවත්වාගෙන යන්න මේක අර ඉන්වර්ටඩ් කම ඇතුළේ කියන්න ඕනේ. මේ පවත්වාගෙන යන්න මේ පැවතීම නිසා චීනෙට විශාල වාසියක්. ඔව්. හරියට. මේවා ඉතින් බලන්න බෑ හරියට කොයිද තියෙන්නේ කියලා. ඇයි මේ යුවන් වලට දැන් තුර්කිය එකක වෙලා. තුර්කිය එකක වෙලා බ්‍රසීල් එක කොහොමද තියෙනවා? මේවත් එක සහ මේ මං කියන්නේ හැබැයි අරක කඩා වැටීම මං හිතන්නේ ඒක නේ ඇමරිකන් ඩොලරේට තියෙන තනි ආධිපත්‍ය වැටීම හොඳයි. ඒක හරි. සහ මම කියන්නේ ඒකෙදි මේ විශේෂයෙන්ම චීන ආයෝජන විශාල ප්‍රමාණයක් ඇමරිකාවේ තියෙන්නේ. එතකොට මේක එක පැත්තක අර ඇමරිකාව කියන්නේ ණය වෙච්ච රටක් ඇත්තටම. මොකද ඒක විශාල ණයබර රටක්. ඒක දැන් බේරලා තිබුණේ ඩොලර් මත. ඒ කියන්නේ ඩොලර් වල ප්‍රශ්නයක් නැති නිසා කිව්වා වගේ ඉස්සලා අච්චු ගගා දෙනවා. ඊට පස්සේ ඒකත් එක්ක අර ජාත්‍යන්තර ඒකේ විදියට බැඳලා තිනවා. ඒගොල්ලෝ පරිභෝජනය කර ඉන්නවා මේ අනිත් පැත්තෙන් අර මූල්‍යමය වශයෙන් ඒවා තියෙන පොලි ඒවා මේවා ඔක්කොම ටික චීනය කරන්නේ ඇමරිකානු ණය මිලදී ගන්න එකනේ. ඇමරිකානු ණය මිලදී ගන්නවා චීනේ. ඔව්. චීනේ ඇමරිකාව වටා අර ණය මිලදී ගැනීම මේකක් තියෙනවා චීනේ. ඉතින් එහෙම. ඉතින් ඔව් දැන් වැඩි තියෙන හැබැයි අර ඩොලර් එක දැන් තව ප්‍රශ්න ඒ කියන්නේ ඩොලර් එක එකවර කඩන් ගන්නොත් ඒක ලොකු අරුද්දක් වෙනවා. මොකද ඒ තැන ගන්න එක එකපාරට ගන්න මට හිතෙන්නේ තනි මේ මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක මේ ඩොලර් එකේ ආධිපත්‍යය බිඳ වැටීම සහ මම කීපයක් ඇති වෙන එක වෙනවා කියලා. ඒ කියන්නේ ඩොලර් එක නැති වෙලා යුවන් එනවා වෙනුවට යුවන් රූබල් සහ ඒ වගේ තියෙන මම ඒ වගේ ලෝකයක් ගැන තමයි මට හිතෙන්නේ අපි ඉස්සරහට ඩොලර් එකනේ ඒගොල්ලෝ කරේ ඉන්ස්ට්‍රුමන්ට් එක සියල්ලම ගවන් කරපු. දැන් ඒක තව අර ෆ්‍රැග්මන්ටඩ් එක නෙමෙයිද? අපි කන්නේ වී තැන් කලාප වෙන වෙන ඒවායින් යන්න ගියොත් සමහර විට විදිහකට මේක මේ අර ඔය ප්‍රශ්නේ එක විදිහකට මේක අර නිකක් නව ලිබරල් ආර්ථික මොඩලේ ඒක නව ලිබරල් ඒ තිබිච්ච ඇගයුම් පද්ධතියේ තියෙන සම්පූර්ණ කඩාවැටීමක් කියලා අපිට සලකුණු කරන්න පුළුවන් නේ. ඔව් සමහර අය ඒක කියනවා දැන් ඔය සමහර න්‍යායදරයන්ට අනුව ඒක කඩාවැටලා ඉවරයි දැන් හුඟක් කල්. ඔව් දැන් ඒක මම හිතන්නේ ඒක හරියටම තේනවා මේ වෙලේ. මේ වෙලාවේ ඒ අරුදි ප්‍රකාශ වෙනවා හොඳටම එළියට. දැන් තියෙන්නේ ප්‍රාග්ධනය සහ මිලිටරි යුද්ධය. දැන් අර ඊටම නිර්වත් මොකද ප්‍රාග්ධනයේ නිර්වත් තරංගය ආපහු ඇවිල්ලා ලෝකෙට. ඔව් ඒකෙදි පෙනීදීම ගත්තමත් දැන් නිකන් අර වෙන කාලෙක නිකන් තිබුණේ ඕක නිකන් අර පේන්නේ නැති වෙන්නනේ. ඒ කියන්නේ අර ඔප්සින් වගේනේ තිබුණේ. ඔප්සින් එක එළියට ඇවිල්ලා නෑ තව නරුම වාදය කියන එක රෙදි ගලවලා පෙන්නලා තියන්නේ මේ මේකේ කැපිටලිසම් වල අපිට ඒක පාවිච්චි කරන්න වෙනවා. ඒකේ තියෙන නරුම ස්වභාවය ඒක නරුමයි කියන එක තේරුන්නේ නැහැ. ඒකේ මොකද ඒ ඉම දක්වාම ගමන් කරන්න වෙලා තියෙනවා. අර ක්ලාසිකල් විදියට වමින් ඕවා පෙන්නුවට මොකද සමහර අපෙත් ඔය චින්තකයෝ කියන පශ්චාත් නූතන 90 දශකයේ හිටපු සමහර චින්තකයෝ දැන් මම තාමත් ඉන්නවා. දැන් ඒගොල්ලෝ කියන්න උත්සාහ කළානේ මේ ඇමරිකන් දක්ෂිණාංශික මේක තමයි නිකන් උත්තරේ වගේ.
ඒක තමයි සංස්කෘතික ඇමරිකන් විසඳුම, සිහිනය. ඒක තමයි සංස්කෘතික නිදහස. ඔව්. හරි ඔය ඒක තමයි ශිෂ්ටත්වයේ සිහිනය ඕවනේ කිව්වේ. ඔව්, ඔව්. ශිෂ්ටත්වයේ සිහිනය අමු රෙද්දෙන්ම පේනවා රෙද්ද පල්ලෙම. රෙද්ද පල්ලේ තියෙන්නේ දැන්. ඔව්. ඒක මම හිතන්නේ ඒ කාලෙත් කතා වුණා ඒකට විරුද්ධව. ඉතින් ඒක හරියටම දැන් පේනවා මේක අතුරා කිව්වා වගේ අර තම නිර්වත් නග්න ඔව් ඔව් උද හිතන්නේ නේ තව රටක ගිහිල්ලා නායකයෙක්ව මරලා ඔව්. ඒකට මුහුණ දීලා ඉන්නවා කියන්නේ. ඔව්. ඊට පස්සේ තව රටක නායකයෙක් ගිහිල්ලා බලෙන් අරන් ඇවිල්ලා අපිට කියනවා. ඒ කියන්නේ මේක නිකන් හිතුවොත් එහෙම තාර්කිකත්වය කිසිම නෑ. ඒ කියන්නේ අඩු ගානේ මේ ඒ කියන්නේ අර නියෝ ලිබරල් ඒ සෙට් එකට මොරොතු දෙන්නේ නෑ මේක. ඔව්. ඔව්. ඒගොල්ලෝ මොකක් හරි එතිකල් පොයින්ට් එකක් මේන්ටේන් කරන්න try කරනවානේ මේක. මං හිතන්නේ අර මේ විදර්ශනාවකින් මතු කරා මුලින්මත් ඕක අර ඒ කියන්නේ නව ලිබරල් ඒ සමාජාර්ථික තත්ත්වය ඇතුලේ යටපත් කරපු මේක මේක ඒ ඔබ්සීඩ් වර්ධිතේ මේක තමයි මං හිතන්නේ මේ මතුවෙලා තියෙන්නේ කලින් තිබුණ සමාජවාදයේ විදියට. උදාහරණයකින් ලංකාවේ උදාහරණයකින් ගන්නවා නම් මේ ශිරාල් ලක්තියකටවත් දරා ගන්න බෑ මේක. මෙයා එයා පෙනී ඉන්නේ ඉරානි වෙනුවෙන්. මාරවනේ. ඔව් ඒක. මිනිහට තොරතුරු දෙන්නේ. මහින්ද මේ ඔව් ඇමරිකන් බටහිර දක්ෂිණාංශය වෙනුවෙන් පෙනී හිටපු අර මොකද ඒක ඇතුළත මොනවා හරි තියෙනවා කියලා බුය. හැබැයි කල්ල මට හිතන එකක් තමයි හැබැයි මට තියෙන පොඩි කලකිරීමක් තියෙන්නේ අර අපේ එක උරුමයක් නේ මේ යුරෝපීය ප්‍රබුද්ධත්ව උරුමය. මගේ ඇමරිකන් සීනේ නෙවෙයි. යුරෝපයෙන් උරුම වුණු යම් සම්ප්‍රදායක් තුළනේ අපි ඩෙමොක්‍රසි කියන්නේ හරි වටින දෙයක් නේ. ඩෙමොක්‍රසි වල තියෙන සීමාව තමයි අර මේ මොකද්ද මිලිටරි බලය. නමුත් ඩෙමොක්‍රසි වල තියෙන මිලිටරි බලය නැත්නම් ඩෙමොක්‍රසි නැහැ. ඒ කියන්නේ ඩෙමොක්‍රසි සහ මිලිටරි බලය අතර ඔව් ඒ සම්බන්ධයක් තියෙන අතර ඩෙමොක්‍රසි වලටම වෙනමක් තියෙනවා. හැබැයි ඒක මට හිතෙන්නේ ඔය දකුණේ කඳ උරෙන් ආපු ඩෙමොක්‍රසි වල වර්ධනය නෙමෙයි. ඔව් නෑ වාමාංශික ඒක තමයි ඒක තමයි මේ ඔය එක තමයි හැබැයි ඒක යුරෝපා පද්ධතිය තුලනේ ඒක නිකන් මම හිතන්නේ යුරෝපයේනේ අපිට අපේ උරුමේ අපි ආවේ දැන් ඒකත් කඩා වැටෙන තත්ත්වයක් එහෙම ඒකයි ඔව් ඒකත් දැන් ඔය මේ ට්‍රම්ප් විනාශ කරමින් ඉන්නේ මොකද ඇමරිකාව කියලා කියන්නේ ඇමරිකාවේ ඇතුලේ නිෂ්පාදනය වෙච්ච මහ ලොකු සංස්කෘතියක් තිබ්බනේ දැන් බ්‍රෝඩ්වේ ඉඳලා හොලිවුඩ් ඉඳලා ඒක ඇවිල්ලා දැන් ඒකනේ අර හෙජමොනි එක මොකද ඒකේ නරක නෙමෙයි හොඳක් තියෙනවනේ එතන හරි එතකොට මේ දැන් මොකද ඇමරිකාවේ තියෙනවා යම් ඒ කියන්නේ දැනුම් සහ මම කියන්නේ ලෝකේ ඇමරිකාවටත් වඩා මට හිතෙනවා යුරෝපේ ඔව් මට හිතෙන්නේ මේ බටහිර කියපුවා ඒක හරි මේකට බටහිර නූතනත්වයේ කියනකොට බටහිර නූතන හරියට ඒක තමයි එතකොට මේ දැන් මේක ඇවිල්ලා මේකේ අර මේ අපි දැන් යුරෝපේ මම කියන්නේ මේක අර අපි කියන්නේ ඒ කියන්නේ ප්‍රමුඛ භූමිකාවක් ඇමරිකාවේ තියෙනවානේ මම කියන්නේ හරි එතකොට ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ නමුත් අර ට්‍රම්ප් විසින් මේ ඔක්කොම මේ සියල්ල මේ විනාශ කරමින් ඉන්නවා ඒතර ඒ ට්‍රම්ප් විසින් කියන්නේ මට හිතෙන්නේ නැහැ මේක මේ ට්‍රම්ප් කියන පුද්ගලයාම නෙමෙයි ඒක ට්‍රම්ප් කියන පුද්ගලයා නෙමෙයි ඔව් ඒ කියන්නේ අතම ගත්තාම ඔව් ට්‍රම්ප් කියන පුද්ගලයා මම ඒ දෘෂ්ටිවාදයට ඇතුලේ සාපේක්ෂව දැන් ඇවිල්ලා තියෙන විනාශය කියන්නේ ඒක නියෝජනය තමයි ට්‍රම්ප් නියෝජන දැන් ට්‍රම්ප් එතන ට්‍රම්ප් කියන්නේ බලය තියෙන්නේ අපි හිතනවා නම් ට්‍රම්ප් ගැලපෙන්නේ නැත්නම් ඕකට මේ තියෙන ලෝකපර්යායයට ට්‍රම්ප් ගැලපෙන්නේ නැත්නම් ට්‍රම්ප් අයින් කරනවා නෙමෙයි. ඔව්. පොදු සම්මුතියක් ඇතුලේ පොදු සම්මුතිය බලවත් නම්. නමුත් පොදු සම්මුතිය ට්‍රම්ප්ම තමයි. ට්‍රම්ප්ගේ ආශාව තමයි මම කියන්නේ චීනය සහ ඒ හැම එකතන ඒ නර්මවාදය හැමතැනම තියෙන්නේ නේ. ඒ කියන්නේ එක පැත්තකට ගත්තාම ඒ කියන්නේ මේ මෙච්චර දැන් ට්‍රම්ප්ගේ අර පදනම දැන් ට්‍රම්ප්ගේ පදනම තියෙන්නේ අර අපි ලංකාවේ අපි අර බයියෝ කියනවා වගේ. දැන් ඒ කියන්නේ එතන තියෙන්නේ අතරම ඔය 80 දශකයේ වෙනකොට දැන් අපි මේ දැන් ඒගොල්ලොන් ඇවිල්ලා ඔය ගම්බද කියන්නේ නගරවල කියන්නේ ලොකු මේ ජනපදවල ඒ කියන්නේ තිබ්බ දැන් GM ෆෝඩ් වගේ ඒ කර්මාන්ත ඇමරිකාවෙන් පිටට යනවානේ. දැන් මේ වගේ රස්සා කරපු සුදු ඇමරිකානු ජනතාවක් කියන ඒගොල්ලන්ට තමයි ඒගොල්ලෝ අර ගම්බද ඇමරිකානුන් ගම්බද මං කියන්නේ නගර හරි එවෙන්නේ. ඒතර ඒගොල්ලන්ගේ රස්සාවල් නැති වෙනවා. ඒතර දැන් මේගොල්ලන්ට තමයි අර කියන හිල් බිලිස්ලා කියලා. ගාමන් කියන කෙනේ ඒ කියන්නේ බොම අර මේ බ්ලූ කලර් ජොබ්ස් කරන හරි ඒ කියන්නේ මේ ඒතර ට්‍රම්ප් කියන්නේ මේ තමයි ඇමරිකානු සාරය කියලා. හරිද? ඒතර මේගොල්ලෝ තමයි දැන් මේගොල්ලන්ගේ රැකියාව හිමි වෙනවා. මේගොල්ලන්ගේ රැකියාව හිමි වෙනකොට මේ ඒ කියන්නේ දැන් ට්‍රම්ප් ආපහු හදන්නේ මේ ඒ කියන්නේ දැන් මේගොල්ලෝ වෙනුවෙන් තමයි මේගොල්ලෝ ආපහු මේක් ඇමරිකා ග්‍රේට් අගේන් කියලා කියන්නේ ට්‍රම්ප් කියන්නේ ආපහු අර ගිය ඒ ආපහු එළියට ගිය මෙක්සිකෝ වලටද නැත්නම් මේ රටවලට ගියපු ඒ කර්මාන්තශාලා ආපහු ඇමරිකාවට ගෙනල්ලා ආපහු ඇමරිකා නිෂ්පාදනය පටන් අරගෙන හරි ඒ කියන්නේ ඒ පැරණි විභූතිය ආපහු මේ පටන් ගමු කියන එක. දැන් මේගොල්ලෝ තමයි දැන් මේගොල්ලෝ තමයි ට්‍රම්ප් මේ
ඒ කියන්නේ මේ ට්‍රම්ප්ගේ අර පිටිපස්සිනේ මේ අය. දැන් JD Vance දැන් අර JD Vance කියන උපජනාධිපතිතුමා ඔය මිනිහා ලියනනේ පොතක් අර හිල්බිලි එලිජි කියලා එකක් ලියන මිනිහා. ඒ කියන්නේ ඒ එතන ඉඳලා ඒ කියන්නේ අර එහෙම තැනක ඉඳලා කොහොමද සමාජය උඩට ආවේ කියලා මිනිහාගේ ගමන ගැන මිනිහාගේ පොත ලියනවා. ඒ වගේ. එතකොට දැන් ට්‍රම්ප් මං කියන්නේ මේ ඔය කියුබාවට තියෙනවනේ. මම හිතනවා ට්‍රම්ප් කියුබාවට මේ ගහන්න හදන්නේ. දැන් ඓතිහාසික කියුබා සතුරෙක්නේ. ඔය පරම්පරාව දැන් මේ වෙනකොට දැන් ඔය ට්‍රම්ප්ට ඡන්ද දුන්න පරම්පරාව ඉන්නවනේ. ට්‍රම්ප්ට ඡන්ද දුන්න පරම්පරාවේ අවුරුදු මම දැක්ක මේ යම් සර්වේ එකක් තමයි ඊයේ පෙරේද. ඒ කියන්නේ අවුරුදු 30ට හරි 40ට වැඩි අයගෙන් 84%ක් තාම විශ්වාස කරනවා ට්‍රම්ප් ඉරානයට ඒ සුද්දර සහය දෙන එක හරි ඒගොල්ලෝ ගාව නියුක්ලියර් වෙපන්ස් තියෙනවා. ඒ කොයි වෙලාවක හරි තරගෙන එයි කියලා. හරිද? ඒතර මම හිතනවා දැන් මේ කියුබාවට ඇටැක් කරන එක ඇවිල්ලා කියුබාව කියලා ඓතිහාසික ඔය කියන හිල්බිලිස්ලාගේ සතුරු. හරිද? එතකොට ඒගොල්ලන්ව සනසන්න වෙන්න පුළුවන් සමහර විට ට්‍රම්ප් මේ කියුබාවට ගහනවා කියලාත් මේ අපෝ කියමින් ඉන්නේ. සාපේ අනිත් එක දැන් ඔය දවා කියුන එකට සම්බන්ධයි දැන් ට්‍රම්ප් අර දැන් ට්‍රම්ප්ගේ පිටිපස්සේ ආවේ ගොඩක් දුප්පත් විශාල කම්කරුපන්තියකුත් හිටියනේ. ඒ කියන්නේ නෑ පොඩක් අර කිව්වෙත් ඒ ලයින් එකේම තමයි කිව්වේ. ඔව් ට්‍රම්ප්ට උදව් කරනවා. ඒක ට්‍රම්ප්ට සහයෝගය පළ කරපු අර ට්‍රම්ප්ගේ ජාතිකවාදයට සහාය පළ කරපු තාම අර නිකන් ලුම්පන් පන්තියක් සහ දිලිඳු ග්‍රාමීය ප්‍රජාවක් ඉන්නවා සහ කම්කරු පිරිසක් ඉන්නවා. දැන් ඇත්තටම වෙලා තියෙන්නේ ඒකේ මොකද ඒ ජාතිකවාදී ගමනේ මේ ට්‍රම්ප්ගේ ඇමරිකන් ජාතිකවාදී නැත්නම් දක්ෂිණාංශික ජාතිකවාදී අන්තිමට ගමන් කළේ දැන් මොකද එයාට බැක් කරපු ඒ පහළපාන්තික ජනතාවගේම ආර්ථිකය විනාශ කරන දිශාවක. එතන. දැන් ඔක මේ යාරිස් වරුපකකිස් දෙයිපරේද කියනවා. ඒක තමයි දැන් කියනවා මේක දැන් ඇත්තටම මේක උනේ අනිත් පැත්ත. ඔව් ඒ කියන්නේ ඒ කම්කරුවන්ට අද මේ දැන් මේකේ බඩු මිල ජීවන වියදම මේ යුද්ධයත් එක්ක විශාල පීඩාවක් වෙලා තියෙනවා. සහ මං කියන්නේ මේ ඒකේ විනාඩියක් ඉදු මචං ඒ කියන්නේ එක පොයින්ට් එකක් තමයි නෝකේ තියෙන මේ ජාතිවාදය ගැන. එතකොට අපිට කියන්න පුළුවන් හොඳම මොඩල් එක ට්‍රම්ප් ගෙනාව කියලා නැවත මේ දැන් ඔය අලුත් තත්ත්වයේ උඩ මේ වෙනකොට මේ එක පැත්තක මේ ඒ මතවාදයේ වැඩිපුර ගෙනාව කියලා හොඳම එක ගෙනාව කියලා නැත්නම් අපි දැන් ලංකාවේකින් කිව්වොත් මේ බයියොන්ග් එකේ හොඳම එක මේ ඇමරිකන් බයියා ගෙනාව කියලා කියන්න පුළුවන් නේ වැඩේ. නමුත් දැන් මං කියන්නේ ඒක මේ වෙන්න බෑ කියන එක තියෙන ඒක අමු විකාරයක් කියන එක මං හිතන්නේ මේක මේ තව මේ සිද්ධිය ඇතුලේ මේ තහවුරු වෙමින් යනවා නේ. ඒක තමයි. යුද්ධය ඇතුලේ ඒක ඒකේ සීමාව සහ ඒ විකාරය හොඳටම මතුවෙමින් පේන්න තියෙනවා. අර මේ ලංකාවේදී ඇත්තටම මම හිතන්නේ ගෝටා සහ ට්‍රම්ප් මේ හරි සමානයි. දෙන්න අතර ගොඩක් සමානයි. මම කියන්නේ මේ දැන් ලංකාවේදී තර වියත්මග වගේ ඔය JD Vance සාමාන්‍ය නියෝජන කරන්නේ ඔය ඒ වියත්මග කියන්නේ ග්‍රාමීය අර උගත් හරි ප්‍රජාවක් ඇවිල්ලා අර ඒ වගේ නිකන් ඊට පස්සේ මේ ඔය කර මේ දැන් මේ අර ඔය මංගිය මත ඒ පන්තියම නෙමෙයි දැන් මං කිව්වේ මේ මොකද්ද ඔයා කියන ක්ලාස් එකත් හිටියා හම්ගේ පිටිපස්සේ ඒක හරියට නිකන් ගෝඨාභයට ඡන්දෙ දුන්නා වගේ. ගෝඨාභයට ඡන්දෙ දුන්නනේ මචං වියත් පිරිසකුත් දුන්නා. අන්ත දුක්ඛිත අර කම්කරු යම්කිසි ජාතිකවාදයේ කියන දෘෂ්ටිවාදයට හසු වුණු. ඒකෙන් අපිට යම් සහනයක් වෙයි කියලා හිතපු පිරිසකුත් ඉන්නවානේ. මං කිව්වා අර ඒගොල්ලෝ අර්බුදයට යනවා දැන් මේ යුද්ධේ. ඔව් මංගේ අර පිරිස නෙමෙයි අර මේ වියත්මග ඒගොල්ලෝගේ ඇමරිකන් වියත්මග නෙමෙයි. ඔව් නෑ මේගොල්ලෝගේ ආර්ථිකයට වදිනවනේ. ඒ කියන්නේ ආර්ථිකයට වදින ඒ කියන්නේ මේ කිව්වා මේක වියත්මගත් අර ඒ කියන්නේ ඒ ග්‍රාමීය මූලයන් සහිත ඔව් හරි ඒක හරි. එතකොට අර දැන් අර මම කිව්වේ අර තව එකක් අර මේ අපිට එතකොට මේ තව එකක් අපිට අර මේ මොකද්ද දැන් ඔය අර 1950 ගණන් වල තියෙනවනේ අර මේ අර බෙවර්ලි හිල්බිලිස් කියලා මේ ඔය අර ප්‍රහසන අර මේ මේක මාලාවක් යනවා. එතකොට මේ ඊට පස්සේ දැන් ඔය මම කියන්නේ 1979 වගේ මම හිතන්නේ අර මණික් සාන්ද්‍ර සාගර මේ ලංකාවේ හදනවා මේ කළුදිය දාර නෑ මේ එතකොට දැන් අපි කොළඹසන්නේ ඉන්නේ අර මේ දැන් අන්දරේ නේ අන්දරෙන් දැන් අපි දැන් බයියෝ අපි ගම්බදව ඉඳලා නගරට එනවනේ දැන් සාමාන්‍යයෙන් අපි ඔය කියන බයියෝ කියන විතර දැන් අරකෙදිත් මේ දැන් ඒ කියන්නේ මේ කොළඹසන්නේ කියලා කියන්නේ අරක කොපි එක බෙවර්ලි හිල්බිලිස්ලාගේ එතකොට බෙවර්ලි හිල්බිලිස්ලා ගෙන් කියන්නේ ඒ හිල්බිලිස්ලාගේ ඒක තමයි ඔය JD Vance එම මේ ඒ කියන්නේ JD Vance මොකද ඒ කියන්නේ ඒ හිල්බිලිස්ලා කියන ඒ ජන ප්‍රජාව ඒක මේ බොහොම අර මේ ට්‍රම්ප්ගේ ජනපද නෙමෙයි ඉන්නවා. ඔය JD Vance එම නියෝජනය කරන්නේ මෙතන. ඒකමයි මිනිහයි පොත්
ඒ කියන්නේ අර හිල්බිලි එලිජි කියලා ලියන්නේ පොත. සහ ඒ කියන්නේ එක සෑහෙන මේ වෙනවනේ ජනප්‍රිය වෙනවනේ. ඒතර ඒ වගේම මම කරා දැන් ගෝටා ගත්තාමත් ගෝටාගෙත් ඔයිට සමානව. ඒ කියන්නේ ඒ විදිහටම ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා මේ ඒගොල්ලෝ වැඩිපුර දැන් ඒගොල්ලෝ දැන් ඔය ඇමරිකන් හිල්බිලිස් ගත්තාමත් ඒගොල්ලෝ වැඩිපුර ඔය දැන් ගබ්සාව ගැන හෝ ඒ කියන්නේ සමරිසි අයිතීන් හෝ ඒ වගේ ජාත්‍යන්තර ඒ කියන්නේ ඒගොල්ලන්ට අදාළ නැතුන ජාත්‍යන්තර ඒවා ඒගොල්ලන්ට එච්චර සලකන්නේ නැහැ නේ. විරුද්ධයි. ට්‍රම්ප්ගේ මේ වෙලේ ප්‍රධාන මේ කාරණාවකට වාවා. ඔව් සලකන්නේ විරුද්ධයි. ඒ හින්දා තමයි ඔය දැන් UN එකේ දැන් USA වලින් එහෙම අදලා ගන්න යන්නේ නැත්තේ. ඒවට ඒගොල්ලෝ කැමති නැහැ. හරි. ඒතර අර මේ ඒක නේද අපෙත් මෙහෙත් එහෙමනේ අපෙත් අර ඒගොල්ලෝ අර එහෙම ඒ කියන්නේ සුදු ඒ කියන්නේ සිංහල බෞද්ධ වගේ අර වගේ සුදු ඒ කියන්නේ ඇමරිකන් බයියෝන්ගේ ඇමරිකානු ඔව් දැන් ඒ වගේ නම් ඇමරිකන් බයියෝන්ගේ ඇමරිකන් සන්නියක් මේ අපි දැන් අත්දැකීම් ඉන්නේ නේ. හරි මේ අපිට පොඩි දෙයක් අර මම ඉවර කරන්න අපි මම දැන් වෙලාවත් කරා. දැන් අරක මම කියන්නේ උත්සාහ කළේ පොඩි කාරණයක් ගානේ මේ කාරණේ ඔව් අපි එහෙම ඉවර කරමුනේ. දැන් මට තිබුණේ අර දැන් බටහිර නූතනත්වයේ තිබුණු අර උරුමයන් අපිටත් තියෙනවනේ ඉන්දියාව අපේ වගේ රටවල් වලට. ඒකට ඒක යම්කිසි ලෝක පද්ධතියක් විදියට ඒක තියෙන අර ප්‍රාග්ධන බලය එහෙම තිබුණත් දැන් අපි සංස්කෘති මම දේශපාලන සංස්කෘතියක් තිබුණානේ එතන. ඒතකොට ඒක අපිට උරුම වෙච්ච ඉතිහාසකුත් තියෙනවානේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ ඔක්කොම කඩා වැටුණාට පස්සේ දැන් අපි ගත්තොත් චීනය, අපි ඉරානය, රුසියාව ගත්තොත් දැන් ඒ රටවල් බලවත් වෙනකොට ඒ රටවල් වල තියෙන පද්ධතිය තියෙන්නේ. ඒතකොට ඒක ලෝක පද්ධතියක් විදියට කොහොමද අපි උපකල්පනය කරන්න කියන ගැටලුව එනවා ඉදිරියට. දැන් උදාහරණයක් විදියට චීනය වගේ පාලනයක් මගේ චීනය කියන ආර්ථික බලය නෙවෙයි මම හිතන්නේ ඒක ඇමරිකාවට වඩා ඇමරිකාව කියන බලය දුර්වල වෙලා අනිකුත් ආර්ථික බලවතුන් මේ හැම රටකටම විසරණය වීම හොඳයි. ඒ කියන්නේ මම හිතන්නේ අර බහුද්‍රවීය ලෝකයක් හැදෙන එක හොඳයි. හැබැයි අපි පොදු ලෝක පද්ධතියක් විදියට අපි යමින් ඉන්නේ අර බටහිර නූතනත්වයේ ඇති වෙච්ච උරුමයට වඩා කොයි දිශාවටද කියන ගැටලුව තියෙනවා. මොකද අපේ චීන මොඩල් චීන ප්‍රජාතන්ත්‍රවාදී මොඩලයක් නෑ. ඒතකොට අපි ඊට පස්සේ රුසියන් මොඩලේද අපි නැත්නම් ඉරාන මොඩලේද? ඔව්. දැන් නූතන යුරෝපයේ ඒ කියන්නේ ඒකේදී ඒකට තියෙන අපිට හම්බ වෙනවනේ ප්‍රංශ විප්ලවය හම්බ වෙනවා. අන්න හරි ප්‍රංශ විප්ලවය. ඒ කියන්නේ කාන්තා අයිතිවාසිකම් අරගල හම්බ වෙනවා. මේ සිවිල් කම්කරු අරගල හම්බ වෙනවා. වාමාංශික කම්කරු අරගල වෙනවා. මේ එකතුවක් මේ එකතුවේ මේ පොදු තත්ත්වයේ ഐക്‍යයක්නේ. බටහිර නූතනත්වයේ තියෙන අපිට සහ දර්ශනවාදය ඇතුලේ කරපු දේ කියන්නේ මනුෂ්‍යත්වයේ උපකල්පනය කරපු තැන ඒක තර්කය පිළිබඳ කාරණේ විසරණ එක ප්‍රශ්නයක් එනවා. ඉතින් චීනය වගේ මොකද්ද අපි උරුම කරගන්නේ මොකද්ද ඒගොල්ලෝ අපිට දෙන්න මේ ලෝක පරිමාණයේ ලෝක පරිමාණයේ මොකද්ද කියලා ඒගොල්ලන්ට බැරි ඒ කියන්නේ බෑ නේද? ඒ කියන්නේ ඒ රික්තකේ පුරවන්න බෑනේ. මම කියන්නේ චීනේ උත්සාහ කරත් ඒ කරන්න බෑනේ. පුළුවන් දෙයක් නෙමෙයි මේක. ඒක ආර්ථික බලයෙන් තමයි බලන්නේ. ආර්ථික බලය විතරයි. ඒක ආර්ථික භූගෝලීය බලය. ඕමනාවකුත් මොකද හේතුව අරකෙදි තිබ්බේ පොඩි අර ඔයා කියෝ වගේ මේ හෙජමොනික එහෙම නැත්නම් අර තිබිච්ච උඩ ඉඳලා ඇමරිකන් බටහිර හෙජමොනික බලයනේ තිබ්බේ. එතකොට ඒ බලය නෙමෙයි අභ්‍යාස කරමින් ඉන්නේ චීනය වගේ එකක්. එතකොට අර ආර්ථිකව මං හිතන්නේ අර ඔක අපි ටිකක් සමහරක් තැන්වලත් කතා කරා මේ සෙල්ස් නඩත්තු කරන එක. තැන් වල සෙල්ස් ඒ කියන්නේ දැන් අරකේ තියෙන මේම හයිරාකිනේ. එහෙම නැතුව ටිකක් තැන් වල මේවක තියෙන එක. ඒ කියන්නේ සිරස් අතට නෙමෙයි මේ තිරස් අතට ඒගොල්ලෝගේ ආධිපත්‍ය පතුරවන එක. දැන් අරකේ තියෙනනේ සිරස් අතට මේකේ අර මිලිටරි අනමනම් කරලා ඒ වගේ මේකේ මේ ඒ කියන්නේ ඒ අපිට මං හිතන්නේ ඒක අලුත් තත්ත්වයක් බවට පත් වේ ඉස්සරහට නේ. ඒ කියන්නේ ඒක තමයි ඒක අභියෝග මම හිතන්නේ ඒක ඕපන් ලෝකයක්. ඒක ඕපන් ලෝකයක් සහ ඒක ඇතුලේ මීට වඩා මං හිතන්නේ මේ න්‍යායන් සහ දේවල් ගොනු වේ අපි තාම ඒවා මම ඒක අවිනිශ්චිතයි කියලා නේ. ඔව් හරි එහෙනම් මේ අවසන් කරන්න මේ හරි මේ එහෙනම් ඉතින් අද මේ අපි මේකේ මේ තනි අදහස කර නෙමෙයි අපි මේ ලෝක යුද තත්ත්වයට එක්ක ඇතිවෙච්ච ඒ ලෝක මට්ටමින් ඇතිවෙච්ච කාරණා ගැන අපි යම්කිසි විදියකට ජනබලයේ අදහස අපි සාකච්ඡා කරා. ඉතින් බොහොම ස්තුතියි. ඊළඟටත් අපි මේ වෙනිම ජනබලයේ ලෝක වීඩියෝ වැඩසටහනකින් හමු වෙමු.